අශෝක රජතුමාට තිබ්බේ අධිරාජ්‍ය පුළුල් කර ගැනීමේ අරමුණක්නේ. නමුත් ඔහු තමයි ජාත්‍යන්තයට බුද්ධ ආගම රැගෙන යන්නේ. අශෝක අර යුද්ධයෙන් කරගන්න බැරි වෙච්ච දේද මේ බෞද්ධ ආගම ඉස්සරහට දාලා කරන්නේ? මිහිඳු මහරහතන් වහන්සේට අපහසු වුණේ නැහැ මේ ලංකාවේ භාෂාවෙන් ධර්මයේ දේශනා කර. ජම්බුකොළ පට්ටනහරා නැව් ගමනාගමනේ අර පෞද්ගලික තමයි උන්වහන්සේ ලංකාවට වඩින්නේ. ආයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා අපේ අලුත්ම පොඩ්කාස්ට් සීරීස් එකට. කලින් පොඩ්කාස්ට් සීරීස් එක වගේම අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ සමාජීය කාලීන සහ යම්කිසි විද්‍යාත්මක දේවල් ගැන යම්කිසි කතිකාවතක් ඇති කරගන්න. ඉතින් මේ පොඩ්කාස්ට් සීරීස් එක බලාපොරොත්තු වෙන්නේ එවැනි මාතෘකා ගැන යම්කිසි ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන් සමග විචාරාත්මක කතාබහකට ලක් කිරීමට. ඉතින් මම අද හිතුවා මේ පොසොන් පෝයට සමගාමීව ඒ ආශ්‍රිත මාතෘකාවක් ගැන පොඩ්කාස්ට් එකක් කරන්න. කෙටියෙන් කිව්වොත් මහින්දාගමනයේ සහ ඒ ආශ්‍රිත බැඳුණු යම්කිසි කතාවන් පිළිබඳ තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේම අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන් දෙදෙනෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන් දෙපළක්, මහාචාර්ය නිමල් වසන්ත මෙන්ඩිස් සහ මහාචාර්ය දුනේෂ් ගුණතිලක යන ආදරණීය ඇදුරුතුමන් දෙපළ. නිසා ආදරයෙන් පිළිගන්නවා මගේ පොඩ්කාස්ට් එකට. කොහොමද සර් ඉතින්? ආයිබෝවන් සර්. අපි සර් මහින්දාගමනෙන් පටන් ගමු නේද කතාව? ඔව්. 2025 වර්ෂයේ පොසොන් පෝය නිමිත්තෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරන වස් පොසොන් උදාව සමග තියෙන කතා බහ පිළිබඳව යම්කිසි කතිකාවතක් කතාවක් ගොඩනගන්නට අපට ආරාධනා කිරීම පිළිබඳව පළමුවෙන්ම අපි ආචාර්ය උපාධි අපේක්ෂක අපේ අසන්ත දීමන්ත දවඩට අපි ආයිබෝන් කියලා සහ සුභාෂිත කරමින් අපි ආරම්භ කරමු මේ පොසොන් උත්සවය. දැන් අපි කියනවා මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමගම සිදු වුණු උත්සවයක් සහ ක්‍රියාවලියක් කියන එක. ඇත්තම වශයෙන් මේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තිය ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආර්ථික, දේශපාලනික කියන මේ සෑම සංස්කෘතියකටම විශාල පස්බිමක් සකස් කරනවා. ඒ වගේ මේ හැම ශ්‍රේෂ්ඨයක්ම මා දකින්නේ සංවර්ධනයක් කරනවා. විශේෂයෙන්ම ආගමික සංස්කෘතිය, අපේ රටේ තිබිච්ච ආගමික සංස්කෘතිය නැත්නම් අපි කියන මලවුන් නැදීම, දේව සංස්කෘතියත් එක්ක බැඳි සංස්කෘතියක් තුළ මේ අපිව නිවැරදි දහමකට, නිවැරදි සංස්කෘතියකට අපි යොමු කරපු ආගමනයක් හැටියටයි, ලංකා ගමනයක් හැටියටයි මම මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය මම දකින්නේ. ඇත්තම තව නූපෝ දිනකින් අපි ඒ දිනේ සම්බන්ධ කොට ඇත්තට අපිට සිතට මැවෙන්නේ උන්වහන්සේගේ පැමිණීම. ඒ පැමිණීම ලංකාවේ මිනිස්සු කොයි වගේද? මිනිසුන්ගේ සිතුම් පැතුම් කොයි වගේද? මිනිසුන්ගේ හැසිරීම රටා කොයි වගේ වෙන්නට ඇද්ද? දැන් අපි උදාහරණයක් මහාවංශය කියනකොට විශේෂයෙන්ම ලංකාවේ මහින්දාගමනය ගැන කියනකොට අපිට මෙතනින් මෙන සාහිත්‍ය මූලාශ්‍ර තමයි මහාවංශය. ඒ වෙනකොට අපිට නැගෙන දේ, හිතන දේ ගොඩාක් වෙනස්. අපි දකින්නේ ඇත්තටම අපිට අක්ෂර කලාවක් ලැබුණාය කියන්නේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක්. එතකොට අපිට දැනෙන දේ තමයි මීට කලින් අපිට අකුරු කියවන්න ලියන්න බැරිද? අපිට කතා කරන්න බැරි සංස්කෘතියක් අපි නේ. මොකද අශෝකගෙන් මේ අපිට
අශෝක අක්ෂර වලින් අපි අක්ෂර කලාව සම්භාවයටපත් වුණා නම්. නමුත් මම එකට පොඩි උණ පූර්ණයක් කරනවා නම් තා පැත්තකින් මම නම් දකින්නේ ඇත්තටම මේක කරන් තිබ්බා කියන එක. අපේ ඔය බුද්ධ ආගම වලට පස්සෙත් අපි කතා කරනවා අපි හෙළ අටුවා තිබ්බා. අපි මගදී වෙසින්නා පුදුකලි අටුවා හෙළචුරු හෙළ බසින් තැබුව කියලා කියනවා. ඒ කියන්නේ මොන පරිවර්තනය කරාද? ලංකාවට සිංහල පරිවර්තනය හෙළ භාෂාව ගත්තානේ. එතකොට එහෙමනම් මේක එකපාරට ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ අශේ. ඔව්. ආන්තරික අපිට එන්න ඕන දෙයක් නෙමෙයි මේක එතකොට. නේ? මම මේක පැත්තක් විතරයි මේ ප්‍රශ්නාර්ථයක් ගොඩනගලා තියලා තිබ්බේ අපිට මේ සමහර සංස්කෘතික අපි වෙනස් කරගත්තා. සමහර සංස්කෘතික අපි ඩෙවලොප් වුණා. ඔව්. අපිට සංස්කෘතියක් නොතිබ්බාම කියලා මට කතා කරන්න මම එකෙන් නැහැ ඒකට. අපි ම්ලේච්ඡ ජාතියක් නොවේ. අපි අසංවර ජාතියක් නොවේයි මහින්ද ආගම නිස්තේන විට. ඒක අපි අනිත් පැත්තෙන් මහින්ද ආගම නිසා අපි කතා කරනවා අපිට කුල ශ්‍රේණි 18ක් ලැබුණා කියලා. ඇත්තටම ඒවා විවිධ ශිල්පී සමහර විට මහින්ද ආගමනේ වෙන විට අපිට ඒ ශිල්පීන් උමනා නැති වෙන්න පුළුවන්. අපි සරල සංස්කෘතියකට සරල ජීවන රටාවකට උරුමකම් කිව්ව ජනතාවක්. ඒ කියන්නේ සිල්පීන්ස් අපිට තිබ්බේ නැති. ඔව්. තිබ්බේ නැත්තේ අපිට. ඒ තිබ්බේ නැති වලුතෙන් හම්බුනද නැත්නම් ඒ වගේ ශිල්පීන් තිබිලා තියෙනවද ලංකාවේ? මම දකින්නේ මේ අශයෙන් මේ අපිට ඒ කාලේට ඒ අපේ සංස්කෘතියක අවශ්‍යතාවය තිබුණේ නැහැ. දැන් මේ අරන් ඉන්නේ කියන්නේත් ඒ බෝධි වංශයෙන් කතා කරන්නේ බෝධිය රක්නා ටිකනේ. ලංකාවේ ශ්‍රේණි ටික අරන් ආවල කියන්නේ. එතකොට ඒ බුද්ධ ආගම ආරක්ෂා කරන්න බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන්න මේක අරන් ආවේ. නැතුව අපේ රටේ සංස්කෘතියකට තිබි සංස්කෘතියකට අවශ්‍ය වෙන්නේ නැතුව ඇති. හේතුව දැන් සරලව කියන්නේ අර ඒගොල්ලෝ අපිට අලුතෙන් අඳුන්වා දුන්න සංස්කෘතිය මේක පවතින ආරක්ෂා කරන් තමයි අර ශ්‍රේණි 18 ගෙනල්ලා තියෙන්නේ. මම පිළිගන්නේ එහෙම තමයි. අපි වංගිතාගන්නේ එහෙම තමයි. මොකද අපිට අදත් අපි සමහර තැන්වලදී අපි පස්සෙන් ඉන්න බව අපි දන්නවා. අපි දන්නවා අපිට පාරවල් හැදුනේ අපිට කෝච්චි පාරවල් ඒපරන්නේ පොලේ ඉංග්‍රීසි ආණ්ඩුවට පස්සේ. නමුත් ඇත්තටම ඒ පාරවල් හැදී මොකටද ආශේ? ලංකාවේ නෙමෙයි අර ඒගොල්ලන්ගේ ඒ කියන්නේ සිස්ටම් එක දුවන්නේ. ඔව්. නේද? එතකොට ඒගොල්ලන්ගේ අපේ තේ ටික අරයන් අපේ රබර් ටික අපේ පොල් ටික අපේ ඔක්කොම බට්ටු කරන්නේ ඒගොල්ලෝ පාර ටික දාගත්තේ. නැතුව අපි දැන් ප්‍රයෝජන ගන්න කතාව හරි. නමුත් ඒ කාලට අපිට ඒක අවශ්‍ය වුණේ නැහැ කියන එකයි මගේ මම පිළිගන්නේ. ඉතින් ඇත්තටම මේ තවත් පැත්තක් අපිට තියෙනවා. ඇත්තටම මේ පිළිගිරගෙන ප්‍රදේශයේ ඒ සීගිරි පැත්තේ අපිට තියෙනවා උඳුන් කෝවල් තිබිලා තියෙනවා. මේ මහින්ද ආගමට පෙර ඒ යකඩ තාක්ෂණي ඔව්. ඒක ලෝකයේ කිසිම තැනකට සමාන කරන්න බෑ ඒක. ඒතර අපිට තාක්ෂණය තිබෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ අශී. ඒ වගේම මහින්ද අපි පොඩ්ඩ මාතෘකාවෙන් පිටර ගියත් ඒ ගැන තියෙන පොඩ්ඩ මේ සාක්ෂි මොන හරි එහෙම පොඩ්ඩක් කියන්න. සාක්ෂි තියෙනවා. සාක්ෂි ඔය සීගිරි බිලිගල ප්‍රදේශයේ තියෙනවා ඒක. වැලි පුලවට සම්බන්ධිතයක් අපිට කතා කරන්නේ. ඒ වගේම ඔය ඉම්පන් කට්ටුවේ තියෙන සුසාන භූමි තියෙනවානේ. ප්‍රාක ඓතිහාසික වෛදිකුයි. ඒ අපේ සුසාන භූමි සංස්කෘතිය. ඒක අපේ රටේ එදා තත්කාලීන තිබිච්ච සංස්කෘතිය. ඒක ඊටත් වඩා අපිට තව දෙයක් තියෙනවානේ. අශේන් මේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවට පස්සේ ඉන්න ගැයක් තිබෙන්නේ නැහැ. විහාර භූමියක් තිබුණේ නැහැ තිබෙන්නේ නැහැ. ඒ සත්ක අපිට තිබෙන්නේ නැහැ නේද කොට. නමුත් එතින්දී මහාවංශය කියනවා එක දවසෙක් දෙවන පැස්සයිතුමා කාලප්‍රසාදේ හදලා මිහිඳු හාමුදුරුවෝ පූජා කළා කියලා. ඒ කොහොමද පූජා කළේ? මැටි අනලා මැටි පුච්චලා ගැහුවා. ඒ හැදුවා. එතකොට ඒක තමයි ඉදා අපි තාක්ෂණي. ඉදා අපේ ගෙවල් ඉදිකිරීමේ සංස්කෘතිය ඔක තමයි. මම දකින්න අපි පුංචි කාලේ තවමත් අන්තපුරේ පැත්තේ පොණුර පැත්තේ ගියොත් එහෙම ගෙවල් හදන්නේ විදිහ තමයි. ඒ අපේ කාලගුණයට දේශගුණයට ඔරොත් දෙන විදිහට හදන්නේ අපි අත. මම දන්නේ හැටියට මගේ මතකයේ හැටියට නම් දල්දා මාලිගාවෙත් විතර දින කොටසෙත් තියෙන්නේ වරිච්චි පිටි. බලන්න දල්දා මාලිගාවේ නගිනකොට අපිට 아무තු කූල් එකක් දැනෙනවා.
හ්ම්. සීතලක් වගේ දැනෙනවා ඇත්තටම. ඔය සර් මට කියන්නේ ඇත්ත අර මේ මතක් අර අපි අර රස්නේ කාලිගුණයක ඉන්න රටකට ගැලපෙන්නේ අර ඒ ගැළපෙන සංස්කෘතිය එක තමයි. ඔව් ඇත්තටම හරි. මට මේ බය මේ විද්‍යාව ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් නිසා මට වඩා හොඳට ඒක දැනෙන්නේ ඇති. මේ අපේ රාෂ්ට්‍ර රටකට කොහොමද සීතල දරාගන්නේ කියන එක. ඔව්. මේ ඇත්තටම මේ කාලේ තිබිච්ච වැව් වම්මුණු තිබ්බා. කුඹුරු ගොවිතැන් තිබ්බා. ඒ ඔව්. වගේම තව හොඳට තුන්වෙනි දෙයක් තමයි දෙවන පැසිස් රජතුමා ඒ කියන්නේ මේ තිස්ස රජතුමා බුද්ධ ආගම එවන්ට ඉස්සෙල්ලා ඔව්. ධර්මාශෝක රජතුමා කියනවා අශෝක රජතුමාට sorry තිස්ස රජතුමාට සමාවෙන්න මම බෞද්ධ ක්‍රමයට අභිෂේක ලැබුවා. හ්ම්. ඔබත් අභිෂේක ලැබන්න. මේ විදිහට. එයා ක්‍රමේ වෙනවා. ඒ වෙනකොට දෙවන පැසිස් රජතුමා ලාංකීය ක්‍රමයට අභිෂේක ලැබලා ඉවරයි. සමම් පුංචි බාධා කිරීමක් කරන්න අපි චුට්ටක් ආයෙ පිටිපස්සට ගිහලා ධර්මාශෝක රජුරුවන්ගෙන් පටන් අරන් ඔතනට එමුද? හා මේ ඒ කියන්නේ ධර්මාශෝක රජුරුවන්ගේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති තිබ්බේ වයි. ඔව් ඇත්තටම දැන් එයාට අශෝක රජතුමාට තිබ්බේ අධිරාජ්‍ය පුළුල් කර ගැනීමේ අරමුණක්නේ. ඔව්. එයාට තිබ්බේ යාගේ මට මතකයි ජයසිරි චන්ද්‍රගුප්ත වෙන්න ඕන. 100 වගේ එයාට තිබ්බේ මෙයාගේ මේ රාජ්‍ය පුළුල් කර ගැනීමක්. ඇත්තටම අපි ඒක දේශපාලක ඒ කාලේ අද නම් දේශපාලඥයෝනේ. ඒ කාලේ රජවරුනි. රාජ්‍යත්වයේ ප්‍රධාන අරමුණක් තමයි ඒක. තමුගේ අධිරාජ්‍ය පුළුල් කර ගන්න ඕන. ඉස්සදා කටයුතු කරන්න ඕන. ඉස්සදා ක්‍රියාත්මක වෙන්න ඕන. සේනා සංවිධානය කර ගන්න ඕන. හැබැයි අශේන් අශෝක රජතුමාට පියවුරුමින් හම්බුන්නේ රාජ්‍යත්වය. ඔහු පොලිය පළවෙනියා නෙවෙයි. දෙවෙනි පුතා. දෙවෙනි පුතා තමයි දැන් ඔය වංශ කතා කරු කිනේට පවුලේ 99 මරුව කියලා කියනවනේ. ඔව්. 99 මරුණා නම් එයාට වැඩිමල් 99ක් වින්දේ පෙයින් පවුලේ. පිරින්දෑවරු 5ක් හරි 10ක් හරි යම්සි ප්‍රමාණයකට එයාට මේ අශෝක රජතුමාට කලින් කෙනෙක් අයියලා ඉන්නවන 99ක්. ඔව්. එසේ වෙතත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ මට මම කල්පනා කරන විදිහට එයාට හිටිය වැඩිමල් සහෝදරයෙක් ඒ සුසීම. මෙයාට සුසීම මරලයි රාජ්‍ය අතර පත් වෙනකම තිබ්බේ. මෙයා ඒක කළා. නමුත් ඔව් අපි කියනවා කායේ එකලේ කාලින් යුද්ධේ මිනිස් ගාන සංහාර ලක් වුණා ඒ වෙලාවේදී. එයා ඒකට සතුටුුන්නේ දුක් වුණා කියලා. හැබැයි කාරණා දෙකක් නිසා දුක් වෙන්න පුළුවන්. දැන් ඔය අපේ වංශ කතා කරු අපේ ඉතිහාස තුළ කතා කරන විදිහට මිනිස්සු මරීම එක සතුට කාරණාවක් නෙවෙයි. කම්පා වුණා කියන එකනේ අපි අහලා තියෙනවා. ඔව් ඔව් සම්ඥාති. කොහොම වුණත් ඇත්තටම අපි යමක් කරලා පස්සේ අපිට ටික ඇයි මේ වැඩේ කළේ මම මෙහෙම බැන්නේ ඇයි මම අපිට හිතනවනේ. ඔව්. මේ කතාව මේ ඇයි මම මේ වචනේ පිට කළේ මේ වචනේ පිට නොකලට මට මෙහෙම වෙන්නේ නැහැ කියලා අපි හිතනවනේ සාමාන්‍යයෙන්. ඒ බෞද්ධ නිසාද මම දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් නේ. හැබැයි මේ වෙනකොට අශෝක රජතුමා හින්දු භක්තිකයෙක්. අශෝක කියන්නේ අශෝකත් නෙමෙයි යාගේ සෙල්ලිපිල තියෙන දෙවන පියදසෙන ලාජිනේ කියලා. අශෝක රජතුමා බෞද්ධයෙක් වුණාට පස්සේ බුද්ධ ධර්ම වැදගත් පස්සේ බෞද්ධයෙක් විසින් දැක සංවේගී උපදවාගත යුතු ස්ථාන හතරකට සෙල්ලිප් පිටවනවා. ඒ බුදුහාමුදුරු ඉපදින තැන බුදු වෙච්ච තැන පිරිනමන පවතන තැන සහ ප්‍රථම ධර්ම දේශනා කරපු තැන. අශෝක රජුරු රාජ්‍යත්වයට පත් වුණාට පස්සේද මේ බෞද්ධ ආගම වැළඳගන්නේ? ඔව්. ඒ වැළඳගන්නේ අරගේ මේ නීප්‍රස් සාමණේරයන් කියන්නේ. ඔව් ඉතින්දි මම දකින්නේ අපි නැවත පුරා කියනවා නම් මගේ මතයක් ඒක මෙයා කම්පාවටපත් උනේ මෙයාට මරන්න ඕන අය මැරුන් නැති නිසාද කියලා. ඒ කියන්නේ තව රාජ්‍ය උරුමකාරයෙක් ඉන්නවා. උරුමක් අන්න ඔව් බොහොම හරි රාජ්‍ය උරුමකාරයෝ ඉතින් ඒ කාලේ වෙන විට තාත්තගෙන් පුතාට රාජ්‍යත්ව උරුමන සංස්කෘතියක් යන්නේ. ඔව්. ඒ තාත්තගෙන් පුතාට නැති මරුවොත් තමයි බාප්පට යන්නේ. එහෙනම් තමයි නන්දට යන්නේ. එහෙම යන්නේ ඔක දැන් ලංකාවේ ලීලාවතර රජින ඔය එක රජිනවල මට පාලනය කළානේ. ඒ කට්ටිය නැති. මට හිතෙන්නේ මම හිත හැටියට ඔය සුසීමගේ
දේවිය එයාගේ පුතාව දන්නව ඊළඟට මරණවා එයාව හොයනවා. එයා කලේ පුතාව මහාන කළා. ඒ තමයි නීපුලස් සාමණේරයා. හැබැයි කෙසේ වෙතත් කම්පාවට පත් වුණා කියන කතාව දෙපැත්තටම ගත්තත් සාධාරණයි. අපි අරමුණ ඉෂ්ට නොවුනත් කම්පාවට පත් වෙනවා. ඒ වගේම මේ අරමුණක් අයහපත් ආකාරයකින් ලබා ගත්තත් තමුගේ හදවත දන්නවා එක තමුන් මේ කලේ වැරදි වැඩක් කියන එක. බෞද්ධ හැටියට මට දැනෙන හැටියට. කොහොමත් අර අන්තිම වෙලා තින්නේ ලොකු ජනත සංහාරයක්. ලොකු ජන සංහාර සිද්ධ වුණා. එක්කේ එයාගේ මන තුල සපුර ගන්නට ලොකු ජන සංහාරයක් සිද්ධ කළා. ඉතින් හරි ඉතින් අපේ සමහර රටේ ඉතිහාසය හොයාගෙන යනකොට අපේ එහෙම දේවල් තියෙනවනේ. නේ? එහෙම දේවල් තියෙනවා. ඕගොල්ලෝ ඉපදෙන්නේ නැති වෙච්ච සමහරට අපි දන්න ඔය 83 කාලේ එනකොට ලංකාවේ යුද්ධයක් ඇති වුණේ. මිනිස්සු මැරුවේ. මරන්න ඕන මිනිස්සු නෙමෙයිනේ. අහිංසක මිනිස්සු මැරුවේ. අයි මර මිනිස්සු වරන්න ඕන පිළිගන්නේ නැහැ කවදාවත්. නමුත් එහෙම සම්මත ක්‍රමයට නොවන විදිහට අසම්මත ක්‍රමයට ගියාම උදේ සිද්ධ වෙන්නේ මේ ආශේ. අපි ඇත්තට මේකත් මේ මිනිස්සුන්ට දැනුවත් කරන්න ඕනේ. අපි හැමතිස්සෙම නීතිගරුක වෙන්න ඕන. අපි හැමතිස්සෙම විනයගරුක වෙන්න ඕන. හැබැයි ඔය අශෝක කරපු දේම කරනවා සීගිරි කාශ්‍යප. අයියට ගහලා ගන්නවනේ රාජ්‍යත්වයේ. තාත්තා මරණම තාත්තා ගහනවනේ එයා. මේ පැත්ත. ඉතින් ඇත්තටම අශෝකගේ දේශපාලන විව්‍යය ක්‍රියාදාමිය හැබැයි එයාගේ මූලික අරමුණ තමයි රාජ්‍ය පුරු කරගන්න එක. හැබැයි ඒක එයා අනුගමනය කළේ යුද බෙරෙන් නෙමෙයි දහම් බෙරෙන්. ඒස බෞද්ධාගම වැළඳගත්තට පස්සේ. ඔව්. එයා ඒකට ආදේශ කරනවා යුද්ධ බෙරෙන් නෙමෙයි ගන්න දහම් බෙරෙන් තමයි දහමින් තමයි රටල්ල අල්ලගන්නේ. අශෝකගේ තියෙනවා අශෝක කුණු. ඒ අශෝක කුණු ධර්මම තියෙන්නේ එයා අල්ලාගත්ත ප්‍රදේශවල. එයාට හැමතෙම කියලා පාලනය කරගෙන ඉන්න බෑනේ අශෝකට. ඔව්. අශෝක අල්ලාගත්ත ප්‍රදේශවල එයා කුණු පිහිටවනවා. අර මේ කාලේ නිකන් කොඩියක් ගහනවා වගේ දෙයක් තමයි නේද? මේ පැත්තත් මගේ තමයි. අපි මේ ප්‍රදේශයේ මට අයිති එකක්. ඉතින් ඒ ක්‍රමයට ගිය එකක් තමයි අපි දකින්නේ අශෝකගේ ක්‍රමේ. නමුත් ඔහු තමයි ජාත්‍යන්තයට බුද්ධ ධර්ම රැගෙන යන්නේ. ඒසද මට මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් අශෝක අර යුද්ධයෙන් කරගන්න බැරි වෙච්ච දේද මේ බෞද්ධාගම ඉස්සරහට දාලා කරන්නේ කියන එක? මෙහෙමයි. ඔව් එක පැත්තකින් ඇත්තනේ ඉතින්. එයාගේ සංස්කෘතියනේ දැන් රටවල් අල්ලා හොඳ දෙයක්. නමුත් එයාගේ යටි අරමුණ අර තාමත් අර අධිරාජ්‍ය පුලුල් කර ගැනීම තමයි. ඔව් හරි. ඒකෙම්නි වෙන්නේ මේ අශේන් දැන් රාජ්‍යත්වය පුලු කරගෙන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ භාෂාව. ඔව්. ඒගොල්ලන්ගේ ආගම. ඒගොල්ලන්ගේ සංස්කෘතිය. ඒ ඔක්කොම ඒ රටට යනවා කියන එකනේ අපි බලාපොරොත්තු වෙන්නේ තින්දි. ඉතින් යන්නේ ඒකනේ. ඉතින් ඇත්තටම ඔහු රටවල් 9කට එහෙම යවලා ඒ කරගත්තේ තමුන්ගේ ආගම, තමුන්ගේ සංස්කෘතිය, තමුන්ගේ ආප්ත කරගන්න එකනේ. ඔව්. නේ? හැබැයි ඒක නමුත් තමයි ඒක හැබැයි රටවල් වලට අර මොකක්ද අර හොඳ නැති දෙයක් නෙමෙයි උනේ ඒකෙන්. නෑ. හොඳ නැති දෙයක් නෙමෙයි උනේ. හොඳ දෙයක් නෙමෙයි. තමුන්ට ඊටමත් මේ සංස්කෘතියට උචිත වෙන විදිහට ඒකට ගැළපෙන විදිහට ඒක ගොඩනගාගත්තා. හැබැයි ඒකට දායකත්වයේ සැපෙන්නේ ධර්ම දූත කණ්ඩායම වල හිටපු නායක ස්වාමීන් වහන්සේලා. ඒ තමයි උනේ. හැබැයි ඒක තව මෙහෙම දෙයක් දකින්න පුළුවන්. ඇත්තටම දැන් අපි එහෙම හිතනවා ඒක. නමුත් එතුමා ඒකට මුඩි කරන්නේ මේ වෙනකොට බුද්ධ ආගම උපසම්පදා විනය කර්ම එහෙම නැති වෙලා යනවා. ඒක ව්‍යාප්ත කරන කාලේ එහෙමද? නෑ. එයා රාජ්‍යත්වය ලබා ගන්නකොටත් මේ සිවිල් යුද්ධයක් වෙච්ච කාලයක්නේ. අනිත් එක අශෝකත් හින්දු ආගම මුල්කත් දෙන කෙනෙක්නේ. එයාගේ රජකෙදර හැමදාම සත්තු මැරුණානේ. සත්තු මැරුවර මෙයාගේ මේ දවල් ආහාරයට. ඔය
මුවෝ හරක් මොනර වගේ ධාතු මෙරුව ඔක්කොමලා. ඉතින් කෙසේ වෙතත් මට මම දකින්නේ ඇත්තටම ඒකට මග පෑදෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාව. තුන්වෙනි ධර්ම සංග්‍රහය නොකරන නම් ওই දේවල් එකක්වත් කරන්න බෑනේ අපිට. අශිර්වාදම කරන්න බෑනේ. තුන්වෙනි ධර්ම සංගායන ප්‍රතිඵලයක් හැටින්නේ ඔය රටවල් නාමීට බුද්ධ ආගමත් සමග ඒ රටේ සංස්කෘතිය අරගෙන යන්නේ. නේ? ඒක තමයි අපි කියන්නේ මේ ආගමික පස්බිම මුල් කරගෙන එහෙම ගියා කියන එක. ඇත්තටම අශෝක රජතුමාගෙන් පස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැගුණේ ආගම මුල් කරගෙන. බුද්ධ ආගම මුල් කරගෙන ආරම්භ වුණේ. අපි කියන්නේ අද විදේශ ප්‍රතිපත්ති. ඔව්. අද විදේශ ප්‍රතිපත්ති ඉන්නේ ආර්ථිකයටයි දේශපාලනයටයි. ඔව්. නේද? ආගමට නෑනේ. හ්ම්. අද ආගමට නැහැ එහෙම. නමුත් අතීතයේ අශෝක රජතුමාගේ කාලේ ඉඳලා පස්ම හිතන්නේ ලංකාවේ දඹදිව යුගයේ දක්වාම දඹදිව යුගයේ නැමෙන මහාන යුගයේ දක්වාම ඔය ආගමික සම්බන්ධතා තුලින් තමයි හැම සංස්කෘතියක්ම හැම දෙයක්ම ලබා ගත්තේ. ගොඩනගාගත්තේ තෙන් තමයි. ඇත්තටම මම මේක දකින්නේ විශේෂයෙන්ම තව හොඳ දෙයක් තිබ්බ අශෝක රජතුමාට අවශ්‍ය වුණා මේ එතුමාගේ තේරවාදී ක්‍රමයට. දැන් තේරවාදී ලංකා මේ ඉන්දියාව තුළ බාහිර තුළ නැවත ස්ථාපිත කරන්න. ඒස ඔය සමකාලීන මහායාන බුද්ධාගමත් ව්‍යාප්ත කිරීමක් වුණාද? නෑ. ඒ මහායාන බුද්ධාගම තිබ්බට එළියට බැස්සේ හතරින් ධර්ම සංගායනාවේදී. ඔතෙන්දී එන්නේ එතෙන්දී තේරවාදී තමයි උතන්ට එන්නේ. හරි. උතන්ට එන්නේ තෙමුද කිංවාදී මහා සමනෝ කියලා අහන්නේ. උන් ධර්ම සංග. බුදුන් වහන්සේ කිනම් වාජීත. එක වාද්‍ය කීපට ඔක්කොම අයින් කරා. අර විභජ්‍යවාදී තේරවාදී කීප බුදුන් වහන්සේ ගැන විතරක් දන්න කට්ටිය වලට ගත්තා. මොකද තමුන්ගේ නායකයා ගැන නායක ස්වාමින් වහන්සේගේ මූලික දාර්ශනික ගැන මූලික අවබෝධයක් නැත්නම් ඕන අනුගාමිකයෝ නෙවෙයි. හරි. මම මේ දකින්නේ ඇත්තම අදත් අපි දේශපාලඥයන්ගේ කතා අහනකොට නායකෙක් කතාවක් අනුගාමිකයෝ තව කතාවක්. අනුගාමිකයෝ රැගෙන යන්න ඕන නායකතුමාගේ පණිවිඩයනේ. ඔව්. එතකොටනේ අනුගාමිකයට උනත් නායකතුමා කියපු දේ අරන් ගියාම හරි ලේසිනේ ප්‍රශ්න විසඳ ගන්න ලේසිනේ. ඔව්. ප්‍රශ්න උත්තරේ තියෙනවා ගැටලු විසඳුමක් තියෙනවා. ඔව්. නමුත් බලන්න අශෝක රජතුමා මම ඇත්තටම දකින්නේ මේ ආශයෙන් මොනවා කළත් අශෝක රජතුමා කියන්නේ බෞද්ධ ඉතිහාසයටයි ලෝක ඉතිහාසය තුලයි නිර්මාණශීලී චරිතයක්. නිර්මාණශීලී රාජ්‍යයක්. රාජ්‍යයක් නිර්මාණශීලී නොවන්නට රාජ්‍ය පාලනයක තියන්න බෑ. ඔව්. ඒ කියන්නේ අලුත් විදිහක් හොයාගෙන තියෙනවා හොඳ පාලනයක්. අලුත් විදියක් හැබැයි ඒක අව්‍යාජයි. බාන්නේ කාටවත් ඇඟිලි දික් කළා මේ වංචාකාරී බොරුකාරී කියලා කියන්න බෑනේ කාටවත් එතුමාට. ඔව්. එතුමාගෙන් තමයි අපි අද අපි වඩපුර ස්තූප වන්දනට අපි ඉන්නවා. එතුමා තමයි සාංචි භාරත ස්තූප වන්දනේ පටන් ගන්නෙ. බෝධි වන්දනේ ආරම්භ කරා මේ මූලිකත්වය ගන්න එතුමා. ඒ කියන්නේ සර් කොච්චර අපසරියක් දැන් අපි දකින බෞද්ධ සංස්කෘතිය හැදුවේ අශෝකද එහෙමද? මම කියන්නේ එහෙම තමයි. හරි. ඉතින් අපිට ශ්‍රී මවෝදී කියන දෙන්නේ කවුද? ඔව් බෝධි වන්දන ආරම්භ. අශෝක රජතුමා කාලේ. අපි එතෙන්ට එමුද මට මේ පොඩ කියන්න දැන් අශෝක ඔය රාජ්‍ය පාලනය කරන කාලේ ලංකා රජකම් කළේ මොටසීව රජුරු. මොටසීව රජතුමා. ඔව්. එයාගේ පුතා තමයි තිස්ස රජතුමා. දෙවනම් ප්‍රතිස්ථාපන කලින්. එතකොට අශෝක මොටසීව රජුරුන්ගේ කාලෙදී මොකද ඒ මොටසීව රජුරු එක්ක ගනුදෙනු කළේ නැත්තේ මොකද? ඔය අපිට හිතෙන්නේ මොකද ඒනකොට මුටසීව රජතුමා වයස්ගතයි. වයස්ගත කෙනෙක් එක්ක ගනුදෙනු කරලා ඊට පස්සේ එතන නතර වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඊට පස්සේ එයාගේ පුතා රජ වෙන්නේ එයාගේ පුතා තාත්තා ප්‍රතිපත්ති අරයි යයිද? ඒක වෙනස් කරයිද? නැත්නම් වෙන ප්‍රතිපත්තියකට යාවිද? ඇත්තටම මේක හොඳ ආකල්පයක් අපිට ඇත්තටම. හැබැයි අපේ මිනිස්සු අධික භාවිතා කරන්නේ ඊටාත්ම උපක්‍රමශීලී විදිහට.
ඊළඟට නායකයා වෙන්නේ කවුද? එයාව අල්ලගෙන එයාට කියන්නේ ඒක ඉන්න වැඩක්. නමුත් ඒක අපි යහපත් දෙයකට යොදාගත්තොත් එහෙම. ඇත්තටම මම කියේ තමයි එතුමාගේ නිර්මාණශීලීත්වය බුද්ධිමතෙක් එතුමා. කාලෙන් යුද්ධය කළා. එතුමා සම්බන්ධ වුණේ පුතත් එක්ක. මම හිතන්නේ මේ වෙනකොටත් අශෝක කෙනෙක්ට කියන්න පුළුවන් රත්තුමා ඒක උපක්‍රමශීලී දෙයක් කියලාත් කියන්න පුළුවන් නේද ඒක? උපක්‍රමශීලී තමයි. නමුත් යහපත් අරමුණක් වෙන්නේ. හ්ම්. යහපත් අරමුණක් වෙන්නේ. ඒ උපක්‍රමශීලීත්වය භාවිතා කරන්නේ අයහපත් අරමුණක් වෙන්නේ නෙමෙයි. ඔව්. අපිට දැන් ගොඩාක් වෙලාට අපේ රටේ මිනිස්සු දැන් භාවිතා කරන්නේ උපක්‍රමශීලීත්වයේ අයහපත් අරමුණක් වෙන්නේ ඔව්. නේ. ඒ යහපත් දෙයක් කෙනෙකුට යමක් ඇත්තටම කරන්න යමක් දෙන්න කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. ඔව් පහුගිය කාලෙත් දැන් දේශපාලනේ අර බෞද්ධාගම ඉස්සරහට දාගෙන කරන්න පුළුවන් දේවල් තිබ්බනේ. ඔක්කොම කරනවා. නමුත් බුද්ධ ධර්ම වෙන දෙයක් නැහැ නේ. ඔව් වෙන දෙයක් නෑ ඒක අර ලේබල් එක විතරයි. විතරයි. ඔව්. මම නමුත් එතුමා බලන්නකො එතුමා බෞද්ධයෙක් නෙමෙයි හින්දු ආගමික. ඇත්තට මෙයා පස්සේ තුන්වෙනි ධර්ම සංගරත් මූලික වෙන්නේ හින්දු භක්තිකයෝ අන්‍යාගමිකයෝ උත්සාහයෙන් පැවිදි ලබා ගන්නවා. හ්ම්. ඒ ලාභ සත්කාර බලාපොරොත්තු වෙයි. එතුමාට පුදුම පැහැදීමක් ඇති වෙන්නේ මේ නිකුල සාමණේරගේ අපමාදු අමත පදා. අපමාදු මච්චුන පදා. අපමත්තන මීයන්ති ඒ මතය තමත. හරි ලස්සන ඒ නිකුල සාමණේරයන් හොඳ සමහරට එතුමා උන්වහන්සේට තේරෙන්නේ නැති කාලෙ යුද්ධයක් ඇති වුණා එහෙම තේරෙන්න පුළුවන්. නමුත් ධර්ම දේශනා කරන්න කිව්වම උන්වහන්සේ දේශනා කළා කතාව. ඔව්. ඒ තුල තිබිච්ච දේ හරය ඊටාත්ම ලස්සනට අශෝක රජතුමා ගත්තා. ඊයින් පස්සේ යා හැබැයි අපි කියන්නේ කියනකොට බුද්ධ ආගමත් මේ හින්දු ආගමත් මේ සමහරුණ අශෝක ධර්ම කියලා කියනවා. එහෙම වෙන්න පුළුවන්. දේශ කෙනෙක්ට හිතුනොත් මෙහෙම දැන් මේ අශෝකත් ඔය ලේබල් එක ඉස්සරහට දාගෙන මේක ලේසියට මේක කරා කියලා මේකෙන් ලේසියට අපිට ආක්‍රමණය කරන්න පුළුවන් කියලා හිතුනොත් කියන්නේ. නමුත් ඒක අශේන් මොකද ප්‍රශ්නයක් ඇත්තම හැත්ත එහෙම හිතන්න පුළුවන්. නමුත් ඌ ලංකාවට ආවේ කවදක්වත්. ඌ ලංකාවට ආවේ නෑ නේ. ලංකාව සූරාකණ්ඩවත් ලංකාවේ මෙහෙම කරන්නත් නෑ. අර තිස්සලැත්තමාටත් බෞද්ධ ක්‍රමයට අභිෂේක ලැබපන් කියලා කිව්වේ. ඒ බෞද්ධය කරගන්න ඕන නිසා. මොසාවද අපි එතනට එමු හිමීට දැන් යාළුකම තිබ්බා. ඊට පස්සේ මොකද සිරන් පස්සේ අපි නොදුටු මිත්‍රයන්ට ගනුදෙනු කරනවා. ඔව්. නොදුටු මිත්‍රයන්ට ලිපි ගනුදෙනු කර ගන්නවා. දූතය මගින් හසුන් යවනවා. දූතය මගින් මේව කර ගන්නවා. ඔක්කොම කර ගන්නවා. ඇත්තටම මේ දෙවන පැසිස් මිහිඳුහාමු ලංකාවට එන්නේ 6 මාසයක දෙවන පැසිස් රජතුමයි අශෝක රජතුමයි අතර සම්බන්ධතාවයේ 6 මාසයක සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියටයි. එතකොට දැන් ওই මේ මොඩසිය රජුරෙන් පස්සේ තිස්ස රජුරු අභිෂේක වෙනවා ලංකාවේ රජු විදියට. ඊට පස්සේ ආයි අභිෂේක කරනවා මේ අශෝක රජුරු. අශෝක රජතුමා බෞද්ධ ක්‍රමයට අභිෂේක කරනවා. ඒකේ ඉතින් මොකද අරමුණ වෙන්නේ නැත්තේ? ඒකේ මෙයා බෞද්ධය කරන්න නිවන දැන් ලංකාවේ බුද්ධ ආගමක් නැහැ නේ. ඇත්ත ඉතින් බෞද්ධ ආගමට ගන්නත් අශෝකගේ නමක් දෙනවා මේ දෙවන පෑතිස් නම. දෙවන පිය කියන්නේ අශෝක නම නෙමෙයි. දෙවන පිය කියන්නේ අභිධානයක්. ගෞරව නාමයක්. එතකොට ඒකට සමාන වෙන්න පුළුවන්. දේවානන්ද ඒ අභිෂේක දෙවන පෑතිස්. අභිෂේකයෙන් පස්සේ තමයි නම පාවිච්චි කරේ නේද? ඔව්. එතකොට මම දකින්නේ ඇත්තටම හැමෝටම අපි වර්තමාන දේශපාලකයන්ටත් අතීතයේ ඉන්න අයටත් අනාගතයේ දේශපාලන දරන අයටත් එතුමාගේ දැන් එතුමා අපේ රටේ කෙනෙක් නෙවෙයි. අපේ රට කවුරුත් ආවේ නෑ. නමුත් අපේ රටේ අඩුපාඩු ටික සකස් කරලා ජීවන තත්ත්වය සකස් නිවැරදිට අරයන්ට ඔක්කොම අරන් ආවනේ. දැන් ඇත්තටම අර මට මෙහෙම හිතුණා මම කිව්වොත් දැන් අශෝකට යටත් එක්කෙනෙක් දේවානම් පිරිස්ස කියන්නේ ඒ අර ටැග් එක ගහන්න නෙමෙයි දොක් කරේ. එහෙමත් හිතන්න පුළුවන් අශේ. නමුත් මට හිතෙනවා ඒක එහෙම නිවැරදි නෑ කියලා. එතුමා අශෝකට ඕනමම දෙයම නෙමෙයි. මිහිඳුහාමුදුරුවෝ ඊට පස්සේ වෙනස් වුණානේ. මොකද මුළු බුදු සමය තුල දේව සංකල්පේ නෑ. මලවුන් පිදීම නෑ. නමුත් මියන ලංකාවට තිබ්බනේ. ඔව්.
ඒතකොට මේ මිහිඳු මහමුදුන්ට ඒක වෙන්න බැරුණා. ඒකනේ හාමුදුරු චුල්ලත්පද සූත්‍රය දේශනා කළේ. නේ? එතින්දනේ අපිට මිහිඳු මහමුදුන් දේශනා කළේ හරියට බල මලවුන් පිටීම නතර කරන්න එපා. දෙවියන් පුදු නතර කරන්න එපා. මෙන්න මිහිඳු වැඳ දෙවියන්ට පින් දීපන්. sorry. පින් දෙන්න මලවුන් පින් දෙන්න. ඔව්. ඒගොල්ලන්ගේ ආත්මය සුවපත් කරන්න කියලා. ඒතර අපේ ඒක දැන් ඇත්තටම මම දකින්නේ මම හිත මුලින් කිව්වේ නායකයාගේ අදහස ඉස්මතු කරන එක තමයි අනුගාමිකයන්ගේ වටිනාකම වෙන්නේ. යුතුයකම වෙන්නේ. ඔව්. ඒක මිදුහම් කරනවා ලස්සනට. මිදුහම්පුත් කරනවා. උන්වහන්සේ මේවා ආපු ප්‍රශ්නමත් ඒ විදිහේ කරනවා. ආපෝ ඊට පඩින් ආපවරු කුල 18 ශ්‍රේණි 18 අයත් ඒකත් කරනවා. අද මේ මම හිත චුට්ටක් වර්තමානට එරමණන් මේ කවුද අපි ආශයෙන් ශ්‍රීමා බෝධියේ පොඩක් පරිශන කළ බලුත් හොල බැලුවොත් එම ශ්‍රේෂ්ඨ කියලා බැලුවොත් එම දැනුත් ඒ බෝධියට ආවතේව කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ ආවතේව කරන කණ්ඩායම ගැන පොඩක් හොල බලනකොට අපි මහා විහාරේ හාමුදුරුවෝ ප්‍රකාශ කළේ මේ පිරිසෙන් කොටසක් තාමත් ඔය ඒ ආපු පරම්පරාවෙන් පිරිස තමයි තවම ඉන්නේ කියලා කියනවා. අර ආපු අර ශ්‍රේණි 18න් එක කට්ටිය. ශ්‍රේණි 18 ඒ බෝධි ආශ්‍රය කොටසක් තමයි ඉන්නේ කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා. මම බාන කොණ්ඩේ වවාගෙන ඒ දෙකේ ඉන්නවා. ඇත්තට මේ ඒකෙන් සිද්ධ වෙන්නේ සංස්කෘතියක් නේ ගොඩනගන්නේ. නේ? එතකොට මේ සංස්කෘතියට ගොඩනගීම ඒකට අනුගත වීම කාටවත් හානියක් නෑ නේ. ඔව්. කිසිම ජාතියකට කිසිම ආගමකට ඒක හානියක් නෑ. ඒක නවතම සංස්කෘතියක්. ඒක බෞද්ධ සංස්කෘතිය අපි කියන්නේ ඒකනේ. දැන් ඕකට අපි කියන්නේ සිංහල බුද්ධ ධර්මනේ අපි කතා කරන්නේ. ඔව් ඔව්. නේ? ඒ අශෝක ධර්මයේ කියලා කියන්නේ අශෝක රජතුමාගේ එකට අපි කතා කරනවා මේ පැත්තෙන් ගැන. ඇත්තම තව කතාවක් කියනවනේ අශේන් අපි මේ මිහිඳු හාමුදුරු ලංකාවට ආවේ අභාවි සිද්ධියක් හැටියට හිතන් ඉන්නවා. ඒක තමයි මම ඊළඟට ප්‍රශ්නකින් අහන්න ගියේ. දැන් අර ගනුදෙනු තිබ්බා. ඊටසේ කිව්වනේ අර මේ සාකච්ඡාවකුත් ගියා කියලා. දැන් බුද්ධ ධර්මයේ ඉන්න දැන් මාස 6ක ඔව් ඇත්තටම ඔය ශ්‍රේණි මුලින්ම ඉන්නේ දකුණු පළාතින්. එහෙට තමයි ඊළඟ අපි දකින්න ඇත්තම ඔය තිස්ස මහරාම ඔය කිරිවේර උපෙත පැරණි බුද්ධ ආගම තියෙන තැන්නේ. ඒ සමහර පැහැදිලි කරන්න දැන් මිහිඳු හාමුදුරුවෝගේ මේ ආගමනයට පස්සේද ශ්‍රේණි 18 ආවේ කොහොමද? නෑ මිහිඳු හාමුදුරුවෝ එන්නේ ඉස්සෙල්ලායි. ඉන්න ඉස්සෙල්ලා ශ්‍රේණි 18 එව්වා ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි එන්නේ ඉස්සෙල්ලත් එනවා කණ්ඩායම. හරි. මොකද අදත් අපි දකිනවානේ සාමාන්‍යයෙන් වර්තමානයේ රටේ ජනාධිපතිවරයා හරි අගමැතිවරයා යනවා නම් ඊට කලින් දුත කණ්ඩායමක් එහාට යනවා. ඔව්. හැබැයි අපේ රටේ දැන්ට වර්තමාන තියෙන ගිහිල්ලා අපුඩියක් ගහලා කිසිම දෙයක් නැහැ අපිට. ඔව්. නේ? ඇත්තටම සමාවෙන්න මම මේ අපි මහින්දා ගමනේ ගැන කතා කරන්නේ. අද අපි දකින්නේ අපි එදා අපිට රටවල් ළඟ නැහැ. අපි ගොඩාක් දුරයි. මිනිස්සු සිරිපාදෙත් ගියේ දීපල විකුණලා ගියේ. ආයි එන්නේ නැති හිතන් කියලා කියනවා. ඔය යනකොට. නමුත් අද අපි දකිනවා ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය, ලංකාවේ සංස්කෘතිය, දේශපාලනය, පාලනය කොයිතරම් පිටරට සම්බන්ධ කළාම අපිට කොයිතරම් ගන්න දේවල් තියෙනවද කියලා. නේ? අපිට කොයිතරම් දේවල් ගන්න තියෙනවද? ඒ වගේම අපිට කොයිතරම් දේවල් අපේ ජරා දේවල් බැහැර කරන්න තියෙනවද කියලා. මේ රටක් විදිහට දියුණු වෙන්න. ඔව් දියුණු කරන්න ඕන නම්. දියුණු කරන්න ඕනේ නම් අපිට එහෙම දේවල් කොච්චර දේවල් තියෙනවද? නමුත් අපි කිසි දෙයක් කරගන්නේ නැහැ මේ ආශේ. නමුත් ඒ කාලේදී අශෝක රජතුමා සහ මිහිඳු හාමුදුරුවෝ ලංකාවේ අඩුපාඩුක හොයා බලලා දැනගෙන ඒව සකස් කරගත්තා. සකස් කරන උදව් කළා. අපි දැන් අර අතන්ට එමුකෝ අර අහඹුවද්ද කියන එක දැන් අපි අහලා තියෙන කතාව දැන් ওই දඩේ මේ තිස්ස රජු දඩේ මේ යද්දී එකපාරට මේ තිස්ස කියලා හම්බු වැඩි. ඒ ගැන කතා කරන්නේ ඒ කතා කරන එකක් මහාවංශයයි. අනිත් එක මේ ශ්‍රීකුණාමලේ තියෙන තිරියාය කියන ප්‍රදේශයක සෙල්ලිපි වගේක් තියෙනවා. ඒ සෙල්ලිපිලක් තියෙනවා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ අභාවි සිද්ධියක් හැටියට කියන එක. හැබැයි මේ සෙල්ලිපි ලියන්නේ ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේදී. නමුත්
මිහිඳු හාමුදුරුවෝ වඩින්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ. දැනුත් අපි තියෙනවා ජම්බුකොළ පට්ටනහර තමයි වඩින්නේ. ඒ වගේම මට මේ පොඩි බාධා කිරීමක් මට ඒක කියන්න අර මේ මම සර්ත් එක කලින් දවසකත් කතා වුණා අර දැන් ඒ පිළිගත හැකි සාක්ෂි අර සමකාලීන සෙල්ලිපි නම් විතරයි නේද පිළිගන්න පුළුවන්. ඔව් තත්කාලීන නම් තරයි. ඔව්. අපි ඉතිහාසයේ හැදෑරීමේදී අශීන් කරුණු තුනක් මුඩි කරගන්නවනේ. හ්ම්. පුරා විද්‍යාත්මක සාධක, ඔව්. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍ර, වචන ප්‍රවාද. සාහිත්‍ය මූලාශ්‍ර තමයි පිළිගන්නේ තත්කාලීන පමණයි පිළිගන්නේ. හ්ම් හ්ම්. පසුකාලීන ලිවිච් දේවල් අපිට අතිශෝක්තියෙන් පස්සේ අරන් ආපු දේවල් වෙන්න පුළුවන් නේ. හැබැයි එහෙම නොවන කෙනෙක් හැබැයි තියෙනවා. නමුත් මේක අපිට කතා කරන්න වෙන්නේ දැන් ඔය කතා කරනකොට ඒ සරලව සංස්කෘතික කිව්වොත් අවුරුදු 400කට පස්සේ ලියපු සෙල්ලිපියක් තමයි තිරුණාමලේ තියෙන්නේ නේ. ක්‍රිස්තු නැහැනේ අවුරුදු 700කට පස්සේ නේද? ක්‍රිස්තු පුර 3 වෙනි සියවසේ ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේදී. ක්‍රිස්තු වර්ෂය කියන්නේ අවුරුදු 1000ක් 1000කට පස්සේ. ඔව්. ඔව් 1000කට පස්සේ නේ එතකොට ඉතින් ඔව්. ඕනෙ ඉක්තු කරන්න පුළුවන් නේ. ඔව් ඔව්. නේ? අනිත් එක එහෙමනම් සංඝමිත්තා තෙරණියත් ගෝපෙලේ අරගෙන ඉර්ධින් වෙන්න ඕන. එතිමෙත්තේ ජම්බුකොළ පට්ටනහරහනේ වැඩි. ඒ කියන්නේ දැන් මේ මිහිඳු හාමුදුරුවෝ දැන් ඔය ගැන මොකද්ද ජනප්‍රිය ප්‍රශ්නයක්නේ. ඔව්. ඉර්ධියෙන්ද වැඩි එන ඉර්ධියෙන් වැඩි නම් අර නෑ උපාසකතුමා ඉර්ධියෙන් කොහොමද වැඩි? තේරවාදී සම්ප්‍රදායෙ ඉර්ධියෙන් වැඩි නම් අපිට දන්නවා මිහිඳු හාමුදුරුවොත් එක්ක සම්ප්‍රදායත් භික්ෂුන් වහන්සේලා 5 නමක් වැඩියා. ඒ වගේම සම්ප්‍රදාය කරන්න භික්ෂුන් වහන්සේ නමක් වැඩියා. ඒ වගේම අනිත් පැත්තෙන් මහාන කණ කෙනෙක් වෙනවා. ඔව්. මේ දෙන්න කියන්න පුළුවන් ද අපිට කවුකත් ඔව්. නේද? ඒකයි ධර්ම ඒකත් පුස්තකත් ගෙනාව එහෙම කියලා කියනවා නේද? කියනවනේ ඒවා කොහොමද එන්නේ? ඔව්. නෑ උන්වහන්සේ වැඩියේ ජම්බුකොළ පට්ටනහරා නැව් ගමනාගමනේ අර පෞද්ගලික තමයි උන්වහන්සේ ලංකාවට වඩින්නේ. ඒ කියන්නේ අර සංඝමිත්තා තෙරණිය වැඩම කරපු ස්ථානෙමද එතනමද? ස්ථාන තමයි එතනින් තමයි එන්නේ. නැත්නම් ඒ ගමන ඒ කාලේ ගමන මාර්ගය තමයි ඒක. ඒක තමයි ඒ ගමන් මාර්ගෙම තමයි සංඝමිත්තා තෙරණියත් වැඩි ඊට පස්සේ. තෙරණියත් මූලික කරගත්ත කියන එකයි මගේ අදහස. නැතුව අභාවි සිද්ධියක් හැටියට ලංකාවට උන්වහන්සේ වැඩි නෑ. අනිත් එක උන්වහන්සේ එන බව දෙවන පැවිදිතුමා දැනගෙන හිටියා. දන්නවා. ඒක නොදන්න කාරණාවක් නෙමෙයි. මොකද සමනාමය මහරජ ධම්මරාජස ශ්‍රාවකා. තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා කියලා කියනකොටම එතුමා අතේ තිබිච්ච දුනියේ වැටුණා. වැටුනේ ගෞරවය කරන්න ඕන නිසා. දන්න නිසා. ඒක නොදන්නා විදියට අභව සිද්ධියකට පැමිණෙන්නේ. ඒ මාවනම් දෙවෙනි පැත්තටමත් ওই තරම් කාල ප්‍රසාදය හදලා ඒ වගේම ඔය අනිත් පැත්ත අද ජේතවනාරාමේ තිබෙතන තමයි මිහිඳු හාමුදුරුවෝ ධර්ම දේශනා කරපු තැන. ඔව්. ජෝතිබණිය ජේතවනේ බවට පරිවර්තන වෙලා තිබලා කතා කරන්නේ. එතකොට ඒ වගේම තව හොඳ දෙයක් තියෙනවා ඔය මිහිඳු හාමුදුරුවෙන් අහනවා දෙවෙනි පැත්තටමා දැන් කවුද? වණ්ඩු උපාසකයා මහාන කරලා සුමන සාමණේර උත්සවකට පස්සේ ලංකාවේ බුද්ධ ධර්ම හරිද කියලා අහනවා. නෑ. ශ්‍රී ලංකාවේ ඔයගොල්ලන්ගේ රටේ බුද්ධ ධර්ම විස්ථාපිත වෙන්න නම් රටේම කෙනෙක් මහාන වෙලා එයා විනී කෙනෙක් විනී සංගණන කරලා පස්සේ තමයි බුද්ධ ධර්ම ස්ථාපිත වෙන්නේ කියලා කතා කරනවා. මම ඇත්තටම අන්න එක තමයි මම මේ අශේන් මුලින්තව මේක ලේබලයක් නෙමෙයිද කියන එක. නෑ එහෙමනම් ඕන්නේ මේකට තත්ති කියලා ඉඳ තිබ්බා. එහෙනම් උන්වහන්සේ එතුමාට තිබ්බා උන්වහන්සේලා තිබ්බා එතුමාටත් තිබ්බා හාමුදුරුවෝ ඉන්දියාවෙම මාන්නේ කරන්න. ලංකාවට තියෙන ආදරය නිසා ලංකාව ව්‍යාප්ත කරන ඕනකම නිසාම තමයි කිව්වේ මේ ශ්‍රී ලංකාවෙම කෙනෙක් මහාන වෙලා එයාම විනී ඉගෙන ගන්න පස්සේ මේ ස්ථාපිත වෙන්නේ. ඇත්තටම අශේන් අපි ලොකු ඒලයක් මොකද අපි දේවල් අපි යමක් කරනවා නම් ඊළඟ පරම්පරාවට අපි දෙන්න ඕන මේවා. ඔව් ඒක සමාජ වෙන්නේ නැත්තේ ඒක නේද? සමාජෙ වෙන්නේ නැත්තේ ඒක තමයි. හොඳ නමුත් මිහිඳු හාමුදුරුවෝ අශෝක රජතුමා හොඳ පණිවිඩ ටිකක් අපේ ලංකාව හදනවා නම් දීලා තියෙනවා. ඒක මට අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඇවිල්ලා දැන් අපි කතා වුණානේ දැන් අපේ භාෂාව ආවෙත්
මහින්දාගමනයත් එක්ක කියලා. ඔව් 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 එතකොට ඔව් මේ දැන් අර ඇවිල්ලා භාෂාවෙන් කොහොමද මිහිඳු හාමුදුරුවෝ රජතුමා එක්ක ගනුදෙනු කරේ ඊට පස්සේ ධර්ම ඔව් දේශනා කරනවා. ඔව් මම හිතනවා ඒ සම්බන්ධයෙන් අපි මුලින්ම අපේ මහාචාර්ය දැන් මහාචාර්ය මේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මම හිතන්නේ මුලින්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කියන වචනේ භාවිත කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් මේකෙන් වෙන්න ඕන කියලා මට හිතෙනවා. මොකද එතුමා මේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධූරය සඳහා සුසුකම් සම්පූර්ණ කළා අයිතිපත් ඉදිරිපත් කළා. මම හිතන්නේ අපි මේ ප්‍රශ්නේ යොමු කරමුද අපි කරමුත් හොඳයි අපි මහාචාර්ය දුනේෂ් කුරුල්තක මහත්මයාට. අයිබෝන් මාව ඇහෙනවනේ. එහෙම සායිබෝන්. ඇහෙනවා. ඔව් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ධර්මයේ දේශනා කළේ කොහොමද? ඒක ලංකාවේ තේරුම් ගත්තේ කොහොමද කියන ඔය ප්‍රශ්නේ මතු කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අපිට පේනවා අශෝක ප්‍රාකෘතය. අශෝක ප්‍රාකෘතය සහ සිංහල ප්‍රාකෘතය සංසන්දනය කරලා බැලුවාම සමානතාවයක් තියෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේට අපහසු වුණේ නැහැ මේ ලංකාවේ භාෂාවෙන් ධර්මයේ දේශනා කරන්න. අනිත් එක තමයි රහතන් වහන්සේ නමකට භාෂාව වෙනත් භාෂාවන් කියන එක එච්චර අපූර්ව දෙයක් නෙමෙයි. අපහසු දෙයක් නෙමෙයි. ඒ නිසා එකක් තමයි අශෝක ප්‍රාකෘතය සහ සිංහල ප්‍රාකෘතය අතර සමානත්වයක් තිබුණා. ඒ නිසා උන්වහන්සේට ධර්මයේ දේශනා කරන්න හැකියාව තිබුණා. අනිත් කාරණාව තමයි රහතන් වහන්සේ නමකට භාෂා හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා නෑ. ඒ හැකියාවක් පදක කරගෙන උන්වහන්සේ ලංකාවේ අයට භාෂාවකින් ධර්මයේ දේශනා කළා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. අනිත් එක මම ඇහුම්කන් දීගෙන හිටියා අපේ මහාචාර්යතුමා සඳහන් කළා මේ දේවානම්පෑතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු අවස්ථාවේදී සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපායි දාගතා. මෙම ගාථාව මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළා කියලා. ඇත්තටම අපිට මේ ගාථාව දිහා බැලුවාම මේකෙදි යම්කිසි තර්කානුකූල බවක් තියෙනවා. ප්‍රශ්න 4කට දීපු පිළිතුරක් විදියට මේක දකින්න පුළුවන්. එකක් තමයි ඔබ කවුද? කාගේ කවුද? කොහේ ඉඳන්ද ආවේ? මොකටද ආවේ කියන ප්‍රශ්න 4ට දීපු පිළිතුරු 4ක් තමයි ඔතන තියෙන්නේ. මම දකින විදියට. ඒ කියන්නේ ඔබ කවුද? ඔබ කවුද කියන එකට දීපු උත්තරය තමයි සමනාමයන් මහරජ. අපි ශ්‍රමණයන් වහන්සේ. ශ්‍රමණයන් වහන්සේලා අපි. කාගේ කවුද? ඊළඟට කියනවා ධම්මරාජස්ස ශාවකා. අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. කොහේ ඉඳන්ද ආවේ? ජම්බුදීපායි දාගතා. අපි ආවේ ජම්බුදීපේ ඉඳලා. මොකටද ආවේ කියන ප්‍රශ්නයට දීපු පිළිතුර තමයි තවේව අනුකම්පාය. ඔබට අනුකම්පා පිණිසයි අපි මේ ආවේ කියලා ඒ ප්‍රශ්න 4කට දීපු පිළිතුරක් විදියට තමයි අපි මම මේ ගාථාව දකින්නේ. එතකොට ඇත්තම කතන්දරේ තමයි දේවානම්පෑතිස්ස රජතුමා මේ අපේ මහාචාර්යතුමා සඳහන් කළා වගේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම අහඹු සිද්ධියක් නෙමෙයි. දේවානම්පෑතිස්ස රජතුමා මේක දැනගෙන හිටියා මේ වගේ පිරිසක් එනවා කියලා. නමුත් එතුමාට මේ කවුද කියන එක එකපාරට හඳුනා ගැනීම තහවුරු කිරීම සඳහා තමයි අර ගාථාව දේශනා කරන්නේ. ඉතින් මේ මහින්දාගමනය කියලා කියන්නේ මේ රටේ සංස්කෘතියේ විශාල පෙරලියක් කරපු අවස්ථාවක් විදියට අපිට දකින්න හැකියාවක් තියෙනවා පැහැදිලිවම. දැන් මිහිඳු මහරහතන් වහන්සේ සමග ධර්මයේ අට කතා සහිත ත්‍රිපිටකයත් ලංකාවට වඩම්මාගෙන එනවා. එතකොට මේ අට කතා සහිත ත්‍රිපිටකය ලංකාවට
වැඩම්මාගෙන ආවට පස්සේ අපේ මහාචාර්යතුමා සඳහන් කළ විදියට සිංහල තෙරවරුන් වහන්සේලාගේ ආරම්භය ඇති වෙනවා අරිට්ට හාමුදුරුවන්ගෙන් පස්සේ. එතකොට මේ අපේ සාහිත්‍යයේම කියනවා මගධ බසින් වැටෙමින් බුදු කැලි අටුවා හෙළ දිව ඇජුරෝ හෙළු බසින් තැබූහ කියලා. කියන්නේ මාගධී භාෂාවෙන් පැවතෙමින් ආපු බුද්ධ කාලීන අටුවා බුදු කැලි අටුවා කියන්නේ බුද්ධ කාලීන අටුවා. හෙළ දිව ඇජුරෝ ලංකාවේ ආචාර්යවරු හෙළු බසින් තැබූහ සිංහල භාෂාවෙන් තැබුවයි කියලා කියනවා. එතකොට ඔය සිංහල භාෂාවට තබනවා කියලා කියන්නේ සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ ආරම්භය තමයි එතන. සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ ආරම්භයේ විදියට අපි ඒක දකිනවා. ඔය සිංහල අටුවාවන් තමයි ඔය මහා අට කතාව, කුරුන්දි අටුවාව, පච්චරි අටුවාව කියලා හඳුන්වන්නේ. ඔය සිංහල අටුවාවන් පාලියට පරිවර්තනය කරන්න තමයි ඔය බුද්ධදත්ත හාමුදුරුවෝ, බුද්ධඝෝෂ හාමුදුරුවෝ, ධම්මපාල හාමුදුරුවෝ ඉන්දියාවේ ඉඳලා ලංකාවට වැඩම කරන්නේ. එතකොට උන්වහන්සේලා මේ සිංහල අටුවාවන් පාලියට පරිවර්තනය කරලා තවත් විස්තර කතනයන් එක්ක නූතන පාලි අටුවාවන් සම්පාදනය කරනවා. ඒ කියන්නේ නූතනේ අපිට දකින්න තියෙන සුමංගල විලාසිනිය, පපංච සූදනීය, සමන්ත පාසාදිකාව මේ කියන පාලි අටුවාවන් සම්පාදනය වෙන්නේ ඔය හෙළ අටුවාවන් පාදක කරගෙන. එතකොට අපි දකිනවා ඔය හෙළ අටුවාවන් කියලා කියන්නේ පාලි අටුවාවන්ට මූලාශ්‍රය වෙච්ච පසුකාලීන සිංහල සම්භාව්‍ය සාහිත්‍යයටත් මූලාරම්භය සපයන ලද සාහිත්‍යයක් විදියට හෙළ අටුවා හඳුන්වන්න පුළුවන්. මම ඔය සාහිත්‍ය පැත්ත විතරයි කතා කළේ. එතකොට අපිට මේ විදිය මහා සම්භාව්‍ය සාහිත්‍යයක් දැන් අපේ මහාචාර්යතුමා දන්නවා අපිට මේ හෙළ අටුවාවෙන් පටන් ගත්තට පස්සේ සිංහල සම්භාව්‍ය සාහිත්‍යය ගත්තාම කසඳාවත, ඊළඟට මුවදෙව්දාවත, අමාවතුර, බුත්සරණ, පූජාවලිය, ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, කෞසිලිමින, කාව්‍යසේකරය මේ විදිහේ මහා සිංහල සම්භාව්‍ය සාහිත්‍යයක් නිර්මාණය. ඊළඟට අටුවා සම්ප්‍රදාය පාලි අටුවා නිර්මාණය වෙනවා. ඊළඟට පාලි ටීකා සම්ප්‍රදාය නිර්මාණය වෙනවා. පාලියෙන් වෙනම ප්‍රකරණ සාහිත්‍යයක් නිර්මාණය වෙනවා. ව්‍යාකරණ ග්‍රන්ථ, ඊළඟට ඡන්දස් අලංකාර ග්‍රන්ථ, ඊළඟට වංශ කතා ග්‍රන්ථ, අපි ඔය දැන් කතා කරන මහා වංශය, බෝධි වංශය, දීප වංශය, තූප වංශය මේ විදිහේ මහා සාහිත්‍යයක් නිර්මාණය වෙනවා පාලියෙනුත් සහ සිංහලයෙන්. ඒතර මේ සියල්ලටම මූලික වෙන්නේ මහින්දාගමනය. ඒතකොට සාහිත්‍යාත්මක පැත්තෙන් බැලුවාමත් මහින්දාගමනය කියලා කියන්නේ අපේ රටේ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ පාලි සාහිත්‍යයේ මූලාරම්භය තබපු දවසක් විදියට මහින්දාගමනය මට හඳුන්වන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අපි කියවනේ හෙළ භාෂාවට අටුවාව පරිවර්තනය කරා කියලා. ඒ කරේ ඒ කියන්නේ දැන් මහින්දාගමනයට කලින් තිබ්බ භාෂාවද ඊට පස්සේ භාෂාවද නැත්නම් මේ භාෂාව කියන එක හම්බුනේ මෙහෙම හිතමුකෝ මිහිඳු හාමුදුරන්ගෙන් ආපු භාෂාව අපි හරියට නිකන් පොඩි ළමයෙක් ගත්තම සිංහල කතා කරනවා. හැබැයි ඒ ළමයට අපි සිංහල ඉස්කෝලේදී උගන්වනවනේ පිළිවෙලකට. ඒ කියන්නේ අර හරි ස්ටෑන්ඩඩ් එකකට. එහෙම ස්ටෑන්ඩඩ් එකක් හදපු එකක්ද කරේ නැත්නම් අමුතුම භාෂාවක්ද මේ ඇවිල්ලා වෙනස් වුණාද එහෙමද? අපේ තිබ්බනේ සිංහල ප්‍රාකෘතය කියලා භාෂාවක්. එතකොට දැන් මහින්දාගමනයත් එක්කම දැන් ඕනෑම භාෂාවක් කාලෙන් කාලයට වෙනස් වීම වලට ලක් වෙනවා. දැන් ඇත්තම කතන්දරය බැලුවාම අපේ ත්‍රිපිටකයේ තියෙන පාලි භාෂාව අනුරාධපුර අගභාගයේ වෙනකොට වෙනස් වෙනවා. බෝධි වංශයේ ගත්තාම අපිට පේනවා සංස්කෘත ආభాෂය ඒක තුල තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ එන පාලි භාෂාව අපි කාටත් තේරුම් ගන්න පුළුවන්. ඒකේ එන උපමා අලංකාර
බැලුවත් අපිට තේරුම් ගන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. නමුත් මේ බෝධිවංශයේ වගේ ග්‍රන්ථ රචනා වන කාලය වෙනකොට මේ භාෂාව වෙනස් වීම වලට ලක් වෙලා තියෙනවා සංස්කෘත ආభాෂයේ ලැබෙමින්. ඒතකොට මේ භාෂාව කියන එක දිගින් දිගටම පෝෂණය වෙනවා. ඔය සිංහල ආචාර්යවරු මේ දැනුගත්කමින් සහ උන්වහන්සේලාගේ වර්ධනයත් සමග ඒ කාලවකවානුව වෙනකොට අර සිංහල ප්‍රාකෘතයත් මහින්ද ආගමනය සංගමිත්ත ආගමනය සහ ඒ භාෂා ලක්ෂණත් එක්ක මේක යම් ප්‍රමාණයකට සංවර්ධනය වුණා. ඒ සංවර්ධනයේ වෙලා තිබිච්ච භාෂාවට තමයි ඔය කියන හෙලාටුවාවන් පරිවර්තනය කළ කියන්නේ හෙලාටුවාන් සම්පාදනය වෙලා තියෙන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තාම සසදාවත මුහුදෙව්දාවත ගත්තාම පැරණිම අපේ සිංහල කෘතින්නේ. ඊළඟට අපි කියනවා මේ එළු සඳ මේ සිකවලඳ හා සිකවලඳ විනිස පැරණිම අපේ මේ සිංහල ග්‍රන්ථනේ. ඒකට අන්නේ භාෂාව ඒ හා සමාන භාෂාවක් තමයි හෙලාටුවාව තුලත් තියෙන. හෙලාටුවා පාට තියෙනවා. ඔය අපේ අටුවා තුල සහ පසුකාලීන ග්‍රන්ථ තුල හෙලාටුවා පාට තියෙනවා. ඒ වගේ ඔය සසදාවත මුහුදෙව්දාවත සිකවලඳ හා සිකවලඳ විනිස වගේ ග්‍රන්ථ වල එන භාෂාවන්ට සමාන භාෂාවක් තමයි තියෙන්නේ. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ භාෂාව යම්කිසි ආකාරයකට වර්ධනය වෙමින් පැවති යුගයකදී තමයි හෙලාටුවාවන් සම්පාදනය වෙන්නේ. මට තව ඔකට ටිකක් එකතු කරන්න පුළුවන්ද? ඇත්තම මේ ඔය අපේ මහාචාර්ය දුනේෂ් කුලතික මහත්මයා කියපු ආකාරයට ඔය බුද්ධ ආගම ආවට පස්සේ අපේ සාහිත්‍ය කලාවට බුද්ධ ආගම එකතු වෙච්ච තැන. මට ඔකට පොඩ්ඩක් එකතු කරන්න තියෙනවා. අපි දැන් කවුද අපි කතා කරන්නේ අක්ෂර කලාව අශෝකෙන් ආරම්භ වුණා කියලා කියලානේ. ඔව්. නේද? බුදුම ප්‍රශ්නයක්. ඇත්තටම මේ අපිට හම්බෙනවා සල්ගහවත්ත කැණීමෙන්. අපේ හිටපු පුරාවිද්‍යා කුමසාරිස් ඉදීපි ධර්ණිකල මහත්මයා කැණීමක් කරනවා සල්ගහවත්ත කැණීමෙන්. ඉතින්දී හම්බෙනවා මේ වලංකටු කැවිලි දෙක තයා කුටි අබේ කියන අකුරු දෙක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියලා තියෙනවා. ඒ කාලේ බුද්ධ කාලීනයි. කාලේ ගත්තොත් ක්‍රිස්තු පුරා 6 වසරට යනවා. දැන් 9ට කොහෙද යනවා ඒක? මේක ආරම්භ බ්‍රාහ්මී අක්ෂර කියන්නේ මොනවද කියලා? බ්‍රාහ්මී අක්ෂර කියන්නේ අපිට ඔය අශෝක මේ මුල්ම කාලේ අපේ තියෙන අක්ෂර කලාව අපි කියන්නේ බ්‍රාහ්මී අක්ෂර කියලා. හහ. ඒ කියන්නේ අපේ අක්ෂර කලාවන් තිබිලා තියෙනවා නේද සර්? තිබිලා තියෙනවා. ඉතින් ඒක තමයි. දැන් නමුත් මේක ඉන්දියානු ඉතිහාසඥයන් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ වලංකටු කැබිලි දෙක හරි ඒ කාලයට යනවා. නමුත් අක්ෂර ඒ කාලේ නෑ කියන එකයි. ඒ කියන්නේ ඉන්දියානුවන් පිළිගන්නේ නෑ අපිට එහෙම එකක් තිබ්බා කියලා. නමුත් ඔය දුනිස්සත් අපි කතාවත් එක තමයි අපි පිළිගන්නවා අපි මේ අපිට ඒක එහෙම නැත්තම් අපිට මීදුහමකට ධර්ම දේශනා කරන්නත් බෑ අපිට වෙලා. ඒ කියන්නේ එච්චර ඒ කියන්නේ දැනුමක් නැති මිනිස්සු කට්ටියකට එහෙම ප්‍රචාරය කරන්න එහෙම භාෂාවක් නැත්තම් කතා කරන්නත් බැරි නම් අපි ම්ලේච්ඡ જાතියක් නේ. නුදුනු જાතියක් නේ. නුදුනු සංස්කෘතියක් අපිට තියෙන මිනිස්සුන්ට අපි කතා කරන්නේ නෑ. අපි එහෙම සංස්කෘතියක් නෙමෙයි. අපි එහෙම ම්ලේච්ඡ જાතියක් නෙවෙයි. අපිට ආගමක් තිබ්බා. ආගම කියලා කියන්නේ අදහන දෙයක් නෑ, විශ්වාස කරන දෙයක් නෑ. අපිට ඒක ආගමක්. ඒක අපිට නැතුව කියලා කියන්න බෑ. ඇත්තම නමුත් මිහිඳු හාමුදුරන්ගේ සම්ප්‍රාප්තියත් එක්කම අපිට ඔය සංස්කෘතික වශයෙන් අධ්‍යාපනික වශයෙන් එනවා. ඇත්තටම අපි ඔය දැන් අපි ඉගෙන පාසල් පද්ධතියට වඩා අපි ඉගෙන තින්නේ පන්සල් අධ්‍යාපනය. මහින්දාගමනයත් සමගම ඊට පස්සේ අපිට අධ්‍යාපන ලබා දෙන්නේ පන්සල් මූලික කරගෙන. ඔය ඉංග්‍රීසි අපිට පාසල් අධ්‍යාපනයේ ක්‍රමය ආරම්භ කරනකම් අපිට තිබිලා තියෙන්නේ පන්සල් මූලික කරගත් අධ්‍යාපනය. අපිට තියෙන අධ්‍යාපන තුනක් එක පන්සල් කේන්ද්‍රගත අධ්‍යාපනය, බෞද්ධ අධ්‍යාපනය සහ ඔය විෂයමුගත අධ්‍යාපනය. ඇත්තටම ඒතර බලන්නකෝ මිහිඳු හාමුදුරුවෝ අපිට දාපු සංස්කෘතිය. අපේ අධ්‍යාපනයත්
පන්සල කේන්ද්‍ර කරගෙනයි අපි ලබලා තියෙන්නේ. ඒතර කොයිතරම් දුරට හොඳ සංස්කෘතියක් අපිට නිර්මාණය කරලා බුද්ධඝම ව්‍යාප්ත කිරීම තුළින් සමබර සමාජයක් හදන්න තමයි ඔව් එතකොට ඇත්තටම ඒක අශෝක ලේබලේ ගැහුවත් ඒකට අනන්‍යතාවයක් තියෙනවා නේද? සර් මේ මට අහන්න අමතකුණා අශෝක මේ ලංකාවෙත් අශෝක ස්තම්භ පිහිටෙව්වද? නෑ. හහ. හැබැයි අශෝක කුළුණුවල තියෙනවා ඔය ඇතා අශ්වයා සිංහයා ගවයා කියන එක තියෙනවා. විශේෂයෙන්ම සිංහයාගේ රූපේ තියෙනවා අශ්වයේ. ඇත්ත අපි හිතනවා දැන් අපි සමහර කුළුණු පේනවා. ඉන්න ඔව් අපි ඔය හතර පැත්තේ ඉන්න කෙනවනේ ඒක. සිංහ හතරක්. නමුත් අපි එනවා සමහර වෙලට අපි සමහරට කතා කරන සතේකට පහනක් වෙසත් හතන අපි යන්නේ. එහෙමද කියලා ප්‍රශ්නයක් ගොඩනගෙනවා. ආයි සංස්කෘතික ආభాෂයක්ද කියන එක. සංස්කෘතික ආభాෂයක් යන මෙතෙන් කතා කරලා. ඉතින් අපි ස්තූප කලාපෙත් අපි ස්තූප විකාශය වෙලා යනවා. නමුත් ස්තූපයේ ආරම්භය ඒ මූලික සංස්කෘතිය අශ්වකින් අපිට ඉන්නේ. සාංචි බහරුත්නේ. නේද මහාචාර්ය ගුණතිලක මහත්මයා? දැන් මහාචාර්යතුමා දැන් ඔය මෙතුමා ප්‍රශ්න කළානේ ඔය පැරණි අක්ෂර මාලා භාෂාව ගැන. දැන් ඔය රජගල තියෙනවානේ මේ රජගල සෙල්ලිපිය. ඔය සෙල්ලිපියේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩි කියන එකට තහවුරු කරන්න තියෙන ප්‍රධාන සෙල්ලිපිය. ඒතකොට මේකේ තියෙනවා මේකේ යේ ඉම දීප පඨමය ඉදිය අගතන හිද තෙරහ තුබේ කියලා. ඒ කියන්නේ මේ ස්තූපය දිවයිනට වැඩි මිහිඳු මහරහතන් වහන්සේගේ සහ උන්වහන්සේ සමග පැමිණි ඉත්තිය තෙරුන්ගේ භස්මාවශේෂ නිදන් කොට තැනූ ස්තූපයයි කියන එක තමයි මේ සෙල්ලිපිය කියන්නේ. එතකොට මේකේ අක්ෂරමාලාව තමයි බ්‍රාහ්මී අක්ෂරමාලාව. සිංහල ප්‍රාකෘතයේ විදිහට තමයි භාෂාව සලකන්නේ. එතකොට මේ විදිහට තමයි භාෂාව ඒ යුගයේ වෙනකොට තිබිලා තියෙන්නේ. එතකොට අපිට ඔය රජගල සෙල්ලිපිය ඊ타මාත්ම වැදගත් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම සම්බන්ධව. මට දැන් එතනින් එහාට ගියාම අනිත් ප්‍රශ්නේ තමයි දැන් අපි ඉතිහාසයේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ 3 වරක් වැඩියා කියලා ලංකාවට. එතකොට ඊට අවුරුදු 200 ගණනකට වගේ පස්සේ තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එන්නේ සර්. ඔව්. ඔය එතකොට දැන් ඒ කාලේදී බුද්ධ ධර්ම ස්ථාපිත වෙන්න කිසිම අවස්ථාවක් තිබ්බේ නැද්ද ලංකාවේ? මෙහෙමනේ මේ අශේන් යමක් දෙන්නත් යමක් ගන්නත් වෙලාවක් අවශ්‍යතාවයක් තියෙන්න ඕන. නේද? දැන් අපිට උසස් පෙළ විභාගයට වාඩි කරනවා කියලා අපිට ඕලෙ ළමෙක් වාඩි කරන්න බෑනේ අපිට. ඔව්. ඒ අවස්ථාවේ පෙළ ගැහලා තියෙනවා ළමයාගේ බුද්ධි මට්ටම සමාජ මට්ටම හැලි ගැහලා තියෙන්නත් ඕන. දැන් ඔය මට්ටන්නේ අපි බුදුමාවේ අදහස් කළේ බුදුහාමුදුරු ලංකාවට 3 පාරක් වැඩියා. ඔව්. හැබැයි බුදුහාමුදුරු කොතම වෙලාවකත් මේ බුද්ධ ආගම ජනප්‍රිය කරන්නයි ප්‍රසිද්ධ කරන්නයි ව්‍යාප්ත කිරීමේ අරමුණින් උන්වහන්සේ වැඩි නෑ 5ටක්වත්. මට දැනෙන්නේ හැටියට. උන්වහන්සේ මිනිසුන්ව සසර දුකින් මුදවන්නට මිනිසුන්ගේ ලෞකික ජීවිතය සාර්ථක කරවන්න ඒ වගේම මිනිසුන්ගේ නිර්වාණය කරා මිනිසුන් යොමු කරවන්නට උන්වහන්සේ ක්‍රියා කළා. ඇත්තම රෝහිණිකගේ ජලී පිළිම අරමුණක් තිබුණේ නැද්ද බුදුහාමුදුරන්ට? නෑ. මං හිතන්නේ අර යවන්නේ අර මේ භික්ෂූන් යවන්නේ අර බහුජන හිතයි බහුජන සුඛයි කියලා. හරි ඒකත් කරන්නේ අරකනේ. ඒකත් කරන්නේ නිවන් දක්වන්නනේ. ව්‍යාප්ත කිරීමේ අරමුණ ඒ කියන්නේ හිතසුව පිණිස තමයි යවන්නේ මිනිස්සුන්ගේ. ඒක කරන්නේ. අතින් මම මේ උදාහරණ ගත්තේ රෝහිණියගේ ජලය බෙදා ගන්න බැරුව. ගැටලු ඇති වුණා. බුදුහාමුදුරන්ට වැඩියා. බුදුහාමුදුරන්ට වැඩි ධර්ම දේශනා කරන්න නෙමෙයි. බුදුහාමුදුරන්ට වැඩි ගැටලු විසඳන්නයි. නේ? ඒ වගේම තමයි ලංකාවට බුදුහාමුදුරුවෝ වැඩි තුන් පාරම විශේෂ අවස්ථා තුනකටදී. එතිදි කිසිම අවස්ථාවක උන්වහන්සේගේ අරමුණක් තිබුණේ නැහැ ධර්ම දේශනා කරන්නට කියලා. නේ? එතකොට බුදුහාම නමුත් ඒ තුලින් මිනිස්සු ධර්මයේ ගැන
යම් කිසි අවබෝධයක් ලබන්නට ඇති. අපි දන්නවා ඊට පස්සේ බුදුහාමුදුරු පිරිනමන පාප වෙලා විජය කුමාරය ලංකාවට එනවා. හ්ම්. ඒ ඒ දවසට බද්දකච්චායන වෙනස කියන්නේ පිරිසක් එනවනේ. ඔව්. ඒ වගේම ඒ අතතුර වෙළෙන්දු එනවා. වෙළෙන්දු බහුතරයක් අද කාලේ වගේ මේ පැයෙන් දෙකකින් බිස්නස් කරලා ගියා නෙමෙයිනේ. ඔව්. මාස ගණන් එන අය. ඒ එනකොට එයාගේ ආගම ධර්මෙත් ඒගොල්ලෝ අරන් එනවා. හ්ම්. බුද්ධ ප්‍රතිමා වන්දනා පූජා කරන ඒවා අරන් එනවා ඒ අය. ඒ තුලින් ලංකාවේ මිනිස්සු බුද්ධ ආගම පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති. මම හිතන්නේ මෙතනම විශ්වාස කරනවා අශෝක රජතුමාට ඔගේ මිහිඳු හාමුදුරන්ට දැනෙන්නේ නැති දැන් ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ යාගේ මේ සංස්කෘතික විපර්යාස සිද්ධ කරන්නට උඩ කාලේ ආගම ධර්ම විනාශ කරන කාලෙක මේ ඇයට මේ ධර්මීය විකාර යන්න ඕන කියන එක. මහාචාර්යතුමා දැන් ලංකාවේ පළමු වන ස්තූපයනේ මහියංගනේ. ඒතකොට ওই මහියංගනේ චෛත්‍ය ඉවෙන්නේ මුල්වරට මේ බුදුරජාණන් වහන්සේගේ ලෝක ගමනයත් එක්කනේ. ඒතකොට සමන් දෙවියෝ ලංකාවේ ඊට කලින් මහාචාර්යතුමා ඊට කලින් චෛත්‍යයක් නිර්මාණය වුණා ගිරිහඩු සෑය. අර තපස් බුල්ලක ගිරිහඬු සෑය. ඔව්. ඔව් ඒක හරි. දැන් මේ මහියංගනේ චෛත්‍යය බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම වීම පදනම් කරගෙන නිර්මාණය වෙන්නේ කේශ ධාතු තැන්පත් කළා මුල්වරට. ඒකට අපිට කියන්න තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවන්න ඉස්සෙල්ලා ලංකාවේ බෞද්ධයෝ හිටියා කියන එක තමයි අපිට මේකෙන් පැහැදිලි වෙන්නේ. මේ චෛත්‍යයේ ඉදිවීමත් එක්ක දැන් ගිරිහඬු සෑයත් ඉදිවීමත් එක්කම ඒ චෛත්‍ය වන්දනමාන කරපු ඊළඟට බුදුන් සරණ ගිය යම් පිරිසක් ලංකාවේ ඉඳලා තියෙනවා. ඔය ඇත්ත මේ හරි නැත්තම් එහෙම නොවුනොත් නම් චෛත්‍ය ඉදි කරන්නේ නැහැ නේ අපි නේද? අශේන්. ඔව්. චෛත්‍ය ඉදි කරන්නේම අපි ඒකට පුද පූජා සත්කාර කිරීමේ අරමුණින් අපි කරන්නේ. ඔව්. එහෙම නැත්තම් අදත් අපි ලංකාවේ මුල්ම ස්තූපය හදගන්න ගිරිහඬු සෑය ඊට පස්සේ මහියංගන චෛත්‍ය අපි ගැන කතා කරනවා අපි. නේද? ඒවට වන්දනාමාන කාණ්ඩේ ඒක ඕන නිසා නැත්තම් එහෙම වුණ නැත්තම් අපිට ඒක එහෙම දෙයක් ඒ සංස්කෘතියක් අපිට එන්නේ නැහැ. ඔව්. ඊළඟට දැන් මට අහන්න තියෙන දැන් ඊළඟට මහින්දාගමනයෙන් පස්සේ සංඝමිත්තා තෙරණියත් වැඩම කරනවා මේ ශ්‍රී මහ බෝධිය රැගෙන. එතකොට දැන් අශෝකගේ පුතයි දුවයි තමයි එන්නේ නේද? එහෙම තමයි කියන්නේ. ඔව් එතකොට ඒ කියන්නේ පුතාවයි දුවවයි වන්න තරම් මේ ලංකාව අශෝකට විශේෂත මොකද්ද ඒක? ඒ කියන්නේ ඊට පරස්පර ඊට මොන අදහස් තියෙනවද? මෙහෙම වෙන්න පුළුවන් නේද? රටවල් ළමයින් වැඩිපුර විශ්වාසයක් තිබිච්ච රට ලංකාව වෙන්න ඇති. මොකද යාගේ යාළුවා ඉන්නේ දෙන පැස්ට්තුමා. අපි එහෙම ඉන්න අවස්ථාවකදී අපිත් එහෙම කරනවා නේද සාමාන්‍ය මිනිස්සු හැටියට. අපි ගොඩාක් ඇත්තටම තව පැත්තකින් ලංකාවයි ඉන්දියාවයි කියන්නේ ඇත්තම සංස්කෘතිය දෙක සමානයි. මොකද අපි ඒ චීන ඉන්දියාවේ සමහර ගෙවල් වලට ගියාම ඒ අය අපිට තේ බොන වෙලාවට තේ දෙනවා. ඒ තේ දෙන්නේ බිස්කට් එක්ක. ලංකාවේ සංස්කෘතිය තමයි තියෙන්නේ. ලංකාවේ සංස්කෘතියනේ ඒ දෙක. ඇත්තටම එතුමාට ලොකු විශ්වාසයක් ගෞරවයක් හිතෙන්න ඇති ලංකාවට මේ දෙන්නව යැවීමෙන් මීට වඩා හොඳටම මේ කාර්යය සිද්ධ වෙයි කියන එක. දැන් බාන මට තව චූටි දෙයක් ඒකට එකතු කරන්න හිතෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කියලා කියනවානේ මගේ ශාසනය ස්ථීරවම පිහිටන්නේ ලංකාවේ කියලා. එතකොට මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේනේ දැන් තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රධානත්වයේ දරන්නේ. එතකොට උන්වහන්සේත් මේ ලංකා බුදුහාමුදුරුවන්ගේ මේ අනාවැකියත් එක්ක ඒකත් පදනම් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේව ලංකාවට එවීමට දැන් ඔබතුමා කිව්වා වගේ ධර්මාශෝක රජතුමා සහ දේවානම්පියතිස්ස රජුරු අතර තිබිච්ච මිත්‍රත්වය ඊළඟට බුදුහාමුදුරුවන්ගේ අනාවැකිය මේ ලංකාවට වැඩමවීම සංඝමිත්තා රහත් මේනින් වහන්සේගේ වැඩමවීම පාදක වෙන්නේ නැති කියලා මට අශේන ඒකම මේ සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩි විශේෂ කාරණාවක් නිසා. ලංකාවේ
අනුලා දේවියත් කාන්තාව මිහිඳුහාමුදුරන්ගෙන් බණහලා මිහිඳුහාමුදුරන් ඉල්ලීමක් කරනවා නෑ දෙවෙනි පැස්සැත්තුමාට ඉල්ලීමක් කරන්නේ මට මතක නැහැ හරියට අපේ කුන්ති මහත්මයා කියයි අපිටත් මහාන වෙන්න ඕනේ කියලා. ඒ ලාය මිහිඳුහාමුදුර කියන මට කාන්තාව මහාන කරන්න බෑ මම සංඝමිත්තා තෙරණිය වැඩම කරලා ලංකාවේ කාන්තා භික්ෂුණී ශාසනය ආරම්භ කරලා දෙන්නම් කියලා. ඒක විශේෂ අවස්ථාවක්. ඇත්තටම සංඝමිත්තා තෙරණිය වැඩවීම එහෙම බලාපොරොත්තු සහිත දෙයක් නෙවෙයි. ලංකාවේ කාන්තාවන්ගේ ඉල්ලීම මතයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒක නිකන් ආවෙත් නෑ. ඒනකොට බෝධින් වහන්සේත් ලංකාවට අරන් ආවද ලෝකයේ අදත් මේ පිටට අය බටහිර ජාතීන් ලංකාවට ආවහම බෝධි ළඟ ධ්‍යාන දකින්න අහන දේ තමයි ලෝකයේ පැරණිම ගස් අතර එකක් දහනම එක තමයි ශ්‍රී මා බෝධිය නේද කියලා. ඒ ලංකාවේ තියෙන එක. ඉතින් අපිට සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් ලොකු වටිනාකමක් තියෙනවා. ඇත්තටම මේක මෙතනට ගැලපෙන්නේ නැත්නම් චීනීය පාහියන් භික්ෂුව ලංකාවට ඉන්නේ තබේ කිරියේ. අනුරාධපුරේ. එතකොට අපි ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ ආගම මධ්‍යස්ථානයක් බවට පරිවර්තන වෙන විජයබහුල ඇතුමා කාලේ පරාක්‍රම බහුල ඇතුමා කාලේ ලංකාව. ආගමික වශයෙන්. ඒගොල්ලෝ බෞද්ධ අධ්‍යාපනික වශයෙන් ත්‍රිපිටකයේ හැටියට තමයි ලංකාවේ ප්‍රමුඛ ස්ථානෙම ගන්න රට බරපතල. ඒකට අඩිතාලම දමන්නේ දෙවන පැසිස් රජතුමා. ඉතින් ඇත්තටම මහින්දාගමනෙන් අපේ රටට කියන්නේ මොන අරමුණෙන් ධර්මාශෝක රජුරු කරත් ඒක අපේ රටට හොඳ පැත්තට වෙලා තියෙන්නේ. නැතිනම් ඒ කියන්නේ අපේ යටපත් වෙච්ච මොනවද තියෙනවද? ඇත්තටම අපි දැන් නැති වුණාට අපි ළඟ තියෙනවා කරුණාව කියන දේ. අපි ළඟ තියෙනවා හණිය පොයි කියන කදේ. දැන් අපිට අඩුයි ඒක බොහෝ වෙලාවට. නමුත් අතීතයේ ගොඩක් අපිට තිබ්බා. දැන් ඔයා මේ ආශයෙන් කල්පනා කරලා බලන්න අපි අධ්‍යාපනය ලැබී පන්සලේ නම් පන්සලකට අධ්‍යාපනය අපිට තිබ්බලා තියෙන මුලින්ම. එතකොට අපේ හාමුදුරුවෝ කොයිතරම් උගත් ධර්මදර විනයදර නේද? ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා විය යුතුද? නැත්නම් එහෙම බෑනේ. නේ? පන්සලක් පාසලක් බවට පරිවර්තනය කරන්න බෑනේ නැත්තම්. ඒ සංස්කෘතිය අපිට ආවේ නැත්තම්. ඇත්තටම මේ ඇඳුම් පැළඳුම් ගත්තත් දැන් අපිට ඒක නෑ අතීතයේ අපි හරිම සීලාචාරිත ඇඳුම් පැළඳුම් ඇඳේ. නේ? අපි ගමන බිමන ගිය සාමූහික වෙන නංගිලා මල්ලිලා අක්කලා අයියලා කොහොමද අපි යන්නේ? ඊයේ එහෙමයි. තමහට අශේන්ගේ අම්මෙන් අහලා බලන්නකෝ ඉතින් අපි අම්මා දහම්පල් කී කොහොමද කියලා. අල්ලු විදිහට කරන්න බාර දීලා එයාට පුතේ මිය නංගිය බලා ගන්නට එහෙමනේ යන්නේ. يعني විශ්වාසවන්තයි සහ ඒ අර විශ්වාසයේ ගුණ විශ්වාසන් සමාජයක් අපි ගොඩනගලා තිබ්බා. ඒ කාලේ ඒ ආගම බුද්ධ ආගමත් එක්ක විශ් දෙයක් කියලා දෙයක් අපිට ලැබිච්ච දේවල්. සංස්කෘතියක් අපිට ලැබී. ඇත්තටම ඒක පොසොන් පොය මිහිඳු හාමුදුරුවෝ පදනම් කරගන්න වගේම මතන් දෙවෙනි පැස් රජතුමාගේ දුර දක්නා නුවණ. ඒ වගේම තව පැත්තකින් අපිට තියෙන දෙයට වඩා අපිට අඩුපාඩු තියෙන දේ වෙන්න ඕන. මම දැන් දුනේෂ් මහජනතුමාත් කතා කළා. ඇත්තටම භාෂාව අපේ තියෙන භාෂාව වෙනස් වෙනවා. තව භාෂාවන් එක්ක මිශ්‍ර වීමේදී. අපේ සංස්කෘතිය වෙනස් වෙනවා. තවත් සංස්කෘතිය සමග මිශ්‍ර වීමේදී. ඒ හොඳම උදාහරණයක් දැන් අපි සිංහල භාෂාව ඉංග්‍රීසි වචනත් පාවිච්චි කරනවානේ. නමුත් දැන් ඒකට අපි ඉංග්‍රීසි වචන නෙමෙයි. දැන් සිංහල වචන ලියනවනේ අපි ඒකට. ඔව්. දැන් ඉස්සෙල්ල මම අපි එල්ල කරන කාලේ අපිට තිබ්බේ සිංහල වලදී අකුරු 54යි. දැන් 60යි. 60යි. ඒ කියන්නේ අර ශබ්ද අලුත් ඒවා ඇවිල්ලා තියෙනවා ඒවා මේ ශබ්ද කරන්න අර ස්වර ටික ඕනේ. ඒ ගන්නවා. ඉතින් ඇත්තට ඒ වගේ තමයි අපිට අර මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ අපේ භාෂාව අපේ සංස්කෘතිය අපේ දේවල් සිද්ධ වුණා. හැබැයි මට මම පොඩ්ඩක් කම්පෙයාර් කරොත් එහෙම අර
යටත් වෙච්ච යුගයට වඩා ඒගොල්ලෝ අපේ ක්‍රිස්තියානියාගේ ගෙනාවනේ බලෙන් දෙන්න ගියා. නමුත් මෙතන කලේ ඇත්තටම මේ අපි සංවර්ධනයක් කලේ. මොකද අපේ දේවල් ඉන්දියාව අරන් ගියේ නෑ. ඊට පස්සේ හරි අශෝකතුමා අරන් ගියේ නෑ. මිහිඳු හාමුදුරුවෝ අරන් ගියේ නෑ. අපි හුරගත්තේ නෑ. අපිට අපේ මේ අඩුපාඩු මේ ටික දේවල් බල භාෂාව වශයෙන් බල ආගම වශයෙන් බල සංස්කෘතිය වශයෙන් බල හැදියාව වශයෙන් මේ දේවල් නෑ බලට. මේව හදාගන්න. විවේකයේ ඉන්නට ඵලයන් මේ බూరు ගහන්න නැතුව මේව කරන්න නැතුව ඵලයන් එක පෙරහැරක් තියන්න. පැම හසසිත කරන්න. එක දාසලක් දෙන්න. එක තොරණක් මොකද එහෙම දෙයක් නේ ඇත්තට මේක බහු හරි මදිම හරිම මේ ඒක හරි කියන්නේ ඇත්ත මේක හරි ආයිනික රසස්වාදයක් අපිට තියෙනවා. මම පොඩ්ඩ අමතර ප්‍රශ්නයක් අහන්න. දැන් ඒකේ පොඩ්ඩ එහාට ගිහිල්ලා දොයි දැන් අර බෞද්ධ දර්ශනයේ සංස්කෘතිය අතර ගැටීමක් තියෙනවද නැත්නම් ඒ සංස්කෘතිය තියෙන්න ඕනද රැකෙන්න? එහෙම ගැටීමක් නෑ. දුනේෂ් මුතික මහත්තයා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. දර්ශනීය කියන්නේ දැක්මනේ ඒක බුද්ධ මූලික සංස්කෘතියත් එක්කනේ. සංස්කෘතිය සමාජයේ කතා බහ ඇති වෙනවනේ මේක නෙමෙයි බුද්ධ ආගම මේවා බොරු වැඩ එහෙම කියලා. දැන් මට මම ඒක ඒක මේ බුද්ධ ආගම තියන්නේ ආමිෂ පූජාව සහ ප්‍රතිපත්ති කියලා දෙකක් තියෙනවානේ. සදෙන් මම කියනකොට හරිද කියලා කියන්නේ දැන් මට හිතෙන විදිහට ඒ සංස්කෘතිය තියෙන හින්දා තමයි අර දර්ශනේ රැකිලා තියෙන නිසා ඒකට අර බුද්ධ ආගම ඒක තමයි මාත්මේ කියන හදන එක තමයි. ඔව්. ඒක නැත්තම් දැන් අපිත් මේ මගේ දහම් පාසලේ බෙල්ලන්ගල පූජා දහම් පාසල ඔය අම්මගේ දහම් පාසලම තමයි අපි ඊපේදා ළමයින්ට තියෙන සාංගික දානිය. අවසාන පන්තියේ මාතෘකාවක් තියෙනවා. ඉතින් මේ පොත කියනකොට අපිට දැනෙන්නේ මේ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේ දානයක් දෙන්නේ කොහොමද? දාන නිමිත්තක් තියෙන්න ඕන. ඒ නිමිත්ත තරමන කොහොමද අපි ගෙදර කට්ටිය හැදෙන්නේ වහාඳුරු වඩමන්නේ කොහොමද කියලා. ඉතින් මම ළමයින්ටත් කිව්වේ කෑම දෙන එක නෙමෙයි දාන කියන්නේ. ඒ වටා එකතු වෙච්ච සංස්කෘතිය මේ සිරිත් විරිත් ටිකක් තියෙනවා. ඒකත් එක්ක තමයි අපි කියන්නේ සංස්කෘතිය කියලා කතා කරන්නේ. ඒකද ඒ අනන්‍යතාවයේ ආරක්ෂා වීම තමයි අපි කතා කරන්නේ. ඒක නැත්තම් අපිට බෞද්ධ දර්ශනය කියන එකත් නැති වෙන්න පුළුවන්. නමුත් බෞද්ධ දර්ශන කියන එක බුදුහාම දේශනා කරපු ධර්මීය. ඒක විනාශ කරන්න බෑ. නමුත් සංස්කෘතිය සම්පූර්ණ රටින් රටකට ඊට වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ අපේ රටේ සංස්කෘතිය. මේ අපේ රටේ බෞද්ධ සංස්කෘතිය. දැන් ඇත්තටම බෞද්ධ පෙරහැරවල ඉන්නේ අපි විතරයි. අනිත් පෙරහැරවල යන්නේ නේ. නේ? එතකොට ඒක අපිට අනුන්දයක් නෙවෙයි. අපේ ලංකාවේ බෞද්ධ දල්දා මාර්ගය පෙරහැර බලන්න මේ බටහිර ජාතියන් ගොඩාක් එනවා. ඒ අපේ බෞද්ධ සංස්කෘතියනේ. නේ? අපේ ඒ නටන එක නෙමෙයි පෙරහැර කියන්නේ. නටන්න පුළුවන් එක විදිහට. දැන් කතරෙන් පෙරහැර නටන විදිහක්. නමුත් බෞද්ධ පෙරහැර දල්දා පෙරහැරදී ඇත්තට මේක ආගම භක්තියකින් ගෞරවයකින් බලන අයත් නටන අයත් ඒ පෙරහැර සංවිධානය කරන තුන්ගොල්ලම එකතු වෙනවා එකට ලස්සනට. ඒක තමයි අපි සංස්කෘතිය කියලා කියන්නේ. ඒකට අනන්‍ය වූ සිරිත් විරිත් ටිකක් ඉතුරුලා තියෙනවා. මම මුලින් අර කිව්වේ අපි කෑම කනවා වගේ නෙමෙයි හාමුදුරුවෝ වහන්සේලා කීප දෙනෙකුට අපි දානයක් දෙන්න ගියාම කෑමට. ඒ වටා තියෙන ඕන සංස්කෘතිය අපි දල්දා අපි කරඬු වඩම්මනවා. හාමුදුරුවෝ පාවඩි වඩමන හාමුදුරුවෝ ගෙට ගන්නේ කකුල් පොදලා කකුල් පීදාලා ඒ දානේ පිළිගන්න මේ වචන ටිකක් තියෙනවා. දානේ පිළිගන්න විදිහක් තියෙනවා. ඒක තමයි ඒක නැත්තම් ඒ දානයක් නෙමෙයි. පොඩ පැහැදිලි කරන්න ඒ සංස්කෘතිය තිබීම තුලින් සමාජයේ තියෙන ඒ වටිනාකම ඒ වැදගත්කම. ඇයි ඒව තනියෙන් කරන්න බෑනේ. බෞද්ධ සංස්කෘතියේ තියෙන දේවල් මොනවද තනියෙන් කරන්න පුළුවන්? එකක්වත් තනියෙන් කරන්න. ඔක්කොම සාමූහික වෙන්න ඕන. සාමූහිකව අපි යටේ ඇත්තම අඩුයි. අපි අනුන්ගේ දේවල් වැඩිපුර හොයාගෙන ඉන්නේ. නමුත් ඒ එකතු කිරීමේදී අපි ළඟ තියෙන වැරදි අපි රිඩියුස් කරන්න බලනවා. කට් කරන්න බෑ. රිඩියුස් කරනවා. එකමුතු වෙන්න ඕන. අන්නේ මත ඉවසන්න ඕන. දැන් මම මේ උදාහරණයක් කියන සමාවෙන් මම මේ කියනකොට ඇත්තටම දානේ දෙන වෙලාවේදී අපේ ප්‍රධානාචාර්ය ආමර මතක් කළාම මහාචාර්යතුමා අපේ දාන ශාලාව තියෙනවා. ඒක ලෑස්ති කරමු කිව්වා. මම කිව්වා අපේ හාමුදුරනේ දැන් ඕක පන්සලේ දාන තිබ්බට ගර්ල් දානේ ශාලාවක් නෙවෙයි. ඒ නිසා මේක අපි ධර්මශාලාවට ගමු. එතකොට මේ ළමයි ඒ හාමුදුරට පුහුණු විදිහක් තියෙනවා.
ආසන පලන විදිහක් තියෙනවා. මේ දානි හදාගන්න විදිහක් තියෙනවා. ඔක්කොම කරන්න ඕන. එතකොට අපේ හාමුදුරුවෝ ප්‍රධාන චාරණ දැකලා මහජතුමා ළමයට වතුර නැහෙනේ. මං කෝ හාමුදුරුවෝ ගෙවලත් ඔහොම නැහෙනේ. සාලේ වතුර නැහෙනේ. ඒගොල්ලෝ අවශ්‍ය පන වතුර ගෙන්න ගන්න ඕන. වතුර තියා ගන්න ඕන. වතුර හලන්න තුන ක්‍රමයේ හදා ගන්න ඕන ඒවා. ඒක තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක පිළිවෙලට දෙන්න ඕන. අප්‍රසිද්ධ කරන්න බෑ. නේ? වැඩි කතා කරන්න හොඳ නෑ. ඒක කතා කරාම කෙලවිස්සලා කැමරට යන්න පුළුවන්. ඒක දැන් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි මේ ඒක ආගමික ඒක කෝණයෙන් බෞද්ධ සංස්කෘතියක් නෑ අපිට. ආගමික කෝණයෙන් එහා يعني ඉවතට ඇවිල්ලා බැලුවම පේන්නේ කියන්නේ මේක විනයානුකූලව හොඳ සමාජයක් හදලා තියෙන අන්තිමට. ඔව් මේ අපි මිනිස්සු දන්නේ නැහැ මේ ආශයෙන් බුදුහාමුදුරුවෝ කියනවා අපේ සංස්කෘතිය ගොඩනගලා තියෙනවා බණහන් එපා සෙලපු දාගෙන පාවහන් දාගෙන. හ්ම්. බණහන් එපා ඇවිද ඇවිද. යන්නේ නැග බණහන් එපා. දැන් අපේ රටේ ගොඩක් තියෙන හිමේවනේ. හ්ම්. අන්න හොඳ කැලලක් යනවා. උන්න බොඩක් බලනවා. එහෙම නෙමේ බණක් ඒකේ තියෙනවා සංස්කෘතියක් ලස්සට. හාමුදුරුවන්ට වඩා අපි උඩින් ඉඳගන්නේ අපි භූමි ඉඳගන්න ඕන. බණ ටිකට පස්සේ අපු නැගිටින්න හොඳ නෑ ඒක අපි. ඒ බණහන් නෙමෙයි ඉඳගෙන තින්නේ. අදයි බණහන් ගියාම මිනිස්සු බණහන් ඉන්නේ නෙමෙයි ඇවිල්ලා තින්නේ. ඉන්වස් සංග්‍රහය භුක්තිය තියෙන්නේ. නේ? මම නම් පෞද්ගලිකව මම නම් බණහන් බණ පටන් ගන්නසේ බණහන් යනවා. හ්ම්. කවදාකවත් බණ පටන් ගත්තට පස්සේ යන්නේ නැහැ. වඩිනට පස්සේ යන්නේ නැහැ. කැමරට කන්න පුළුවන් නේ ප්‍රෝණ ගිහිල්ලා. Yeah. කැමරට ඉල්ලගෙන හරි කන්න පුළුවන්. ඒට වකල දීපංගල කියන්න පුළුවන්. නමුත් ඒ බණ සංස්කෘතියට අපි ගරුව කරන්න ඕන. ඒකට ඒ තුළ තමයි අපේ බෞද්ධ සංස්කෘතිය බලන අනන්‍යතාවය ආරක්ෂා වෙන්නේ. ඒක ආරක්ෂා කළොත් තමයි අපිට බෞද්ධ දාර්ශනික කියන එකත් අපිට ආරක්ෂා කරන්න පුළුවන්. මොකද ඒක ඒ සිරිත් අනුගමනය කළොත් නේ අශයෙන් අපිට බණක් අහන්න ඕන වෙන්නේ. ඔව්. නේ? නැතු යන්න බෑනේ. නේ? හැමදේම මිනිස්සු දැන් අපි දැකලා තියෙන සමහර අද වර්තමානයේදී දැන් දානයක් එක්ක යනවා අපේ බෞද්ධ සංස්කෘතියේ එක්සත් වෙනවා. දාන කියන්නේ සමාජ සත්කාරයක්. සමාජ කාර්යභාරයක් තියෙනවා. දානෙන් පස්සේ ඒ තමයි තමුන්ගේ හිතවතුන්ට ළඟම නමුන්ගේ නෑදෑයන්ට තමුන්ගේ හිතවතුන්ට ඒ දානේ පිරුණාට පස්සේ කැම වෙලා කාලෙන්නේ කියලා ආර්දනා කරන එක. හැබැයි ඒකත් අර දානෙම දියුම් තියෙන්න ඕන. නැත්නම් ඒක කැමක් නේ. ඔව්. නේ? අපි දානයක් කියන මුවාම අපිට බැවින එක දෙයක් නේ. ඉතින් ඒව සමාජ කාර්යභාරයක් අපිට උගන්වලා තියෙන බව සංස්කෘතියදී ඒවා. ඒව විශාල පිරිසක් ගෙනගෙන බැරි නම් සම්මුත හිතවත්ම ළඟම ඉන්න පිරිසක් ගෙනගෙන තමයි තියෙකට. නේ? ඉතින් ඇත්තටම අපි මේ වර්තමානයේ මිහිඳු හාමුදුරුවෝ මේ අශෝරත්මා ප්‍රමුඛ අපිට දායද කර බව සංස්කෘතිය අපි නැහැ. හ්ම්. දැන් මම දන්නේ ඔව් ඉතින් වෙලා තියෙන දැන් මට හිතන විදිහට දැන් හැමෝම අහන්නේ දැන් ඇයි එහෙම කරන්නේ ඇයි ආයි සරප්පු දමන්ගෙන බණ ඇහුවා මොකද වෙන්නේ එහෙම කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි අර අපි රාමුවක් හදලා තියෙන ලස්සන සංස්කෘතියක් ඒක තුලින් හැදෙන විනයවත් මිනිසා තමයි ඒක රට දියුණු කරන්නත් වෙන්නේ. කියන්නේ විනය බුදුහාමුදුරුවෝ දේශනා කළේ විනයෝ නාම ශාසන ආයුනේ. ඔව්. ඕනම දෙයක පැවැත්ම තියෙන විනයත් එක්කයි. ඒ කියන්නේ ඉස්සෙල්ලා මිනිස්සු ටික හැදෙන්න ඕන විනය තමයි අරකින් අර අපි මේ වෙන්න ඕන. සංස්කෘතිය හදලා තියෙන ඒක රාමු කරලා තියෙන. ඉතින් බලන්නකෝ හාමුදුරුවෝ විහිළු කෑල්ලක් වහම නතර කළ බණහනවා. ඔව්. බණහන මේක. ඒ කියන ඇත්තම බණේ ධර්ම දේශනාවේ මූලික හරය තමයි මිනිසුන් කවදා හරි දවසක නිවන් දකින්න පෙළගැස්සෙන එක. සහ අපේ ලෞකික ජීවිතේ අපි ගිහියෝනේ අපේ ලෞකික ජීවිතේ අපි යම් තීරණ අපේ දේවල් තීරණ නම් ඒව වැරදි මොකක් වෙන්න දීලා ඒව රෙඩියුස් කරන එක. නැතුව අපි මේ හාස්‍යයට ලක්වන කරුණ කිව්ව ඵලයට ඒකට මෙන්න නෙමේ. හාස්‍ය කියන්න පුළුවන්. මොකද අපි ඒකාකාරී විදිහට අනේක පොඩක් මතක් කරන්නේ. නමුත් ඒක නෙමෙයි බඩ කියන්නේ. එතකොට දැන් මන් දකින විදිහත් දෙකක් තමයි දැන් ඒ ඉතින් දැන් ඉන්න හාමුදුරුවෝරුත් දැන් මම කියන්නේ මෙහෙම කියන එක වැරදි. ඒ කියන්නේ ඒ වගේ ඔඩියන්ස් එකකට තමයි බණ කියන්නේ. අර ඒක ඔව් එහෙම ඔඩියන්ස් එකට බණ කියන්නේ. සංස්කෘතිය අර එතනින්ම සිස්ටම් එක ඇස්සලා තියෙන්නේ. ඒක අපේ මම දකින්නේ මිහිඳු හාමුදුරුවෝ ගොන්නක සංස්කෘතිය කරන අපහාසයකට මම දකින්නේ ඇත්තටම. ඒක දුනේෂ් ගුණතිලක මහත්තයාතුමා ඉන්නනම් කතා කරાવી මටත් වඩා හොඳට ඒ හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නිසා
හුඟක් වෙලා කතා කරා අපි දුනිස්සගෙනුත් අහමු කොහොම හරි අපි දැන් අන්තිමට දැන් අවසන් අදියරට ඇවිල්ලා තින් අපි දැන් මේ මහින්දාගමනයේ සහ සංස්කෘතියෙන් අපිට සමාජයට දෙන්න පුළුවන් දේවල් ඒ ටික ගැන චුට්ටක් කතා කරමු. මම ඇත්තටම මට කැටීම කියනවා නම් මීදු හාමුදුරුව අපිට ඉතාම හොඳ ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් ගොඩනගලා තියෙනවා. ශිෂ්ට සම්පන්න අපට ආගමක් දීලා තියෙනවා. ඒ වගේම සාමූහික ජීවත් වීම, සාමූහික තීරණ ගැනීමදී අපි කටයුතු කළ යුතු ආකාරය තියෙනවා. ඕනම සංස්කෘතියක් තව සංස්කෘතික කවලංගුත් එකට කියන්නේ හිපි සංස්කෘතිය කියලා. යහලා තියෙනවා. එතරම් මම මේ කතා කරන්නේ බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය ඒ විදිහම පවත්වාගෙන යන්න ඕන. එහෙම තමයි බෞද්ධ සංස්කෘතිය. අන් සංස්කෘතියන්ට අපි ගරු කරන්නත් ඕනේ නේද? ඒක ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ඒක කියන්නේ අපිත් යනවා අදත් අපි මේ 22 වෙනිදා. ප්‍රමාත් යනවා ඇත්තටම මොකද ඒ මිනිස්සු ප්‍රතිපත්තියක් ඇටුව යන කණ්ඩායමක් නේ. සර් ඒක පොඩ්ඩක් සර් ඉන්ටර්නෙට් මේ වුණා ඇහුන්නේ ආයි පොඩ්ඩක් කියන්න 22 වෙනිදා 22 වෙනිදාට යනවා කතරගම පාදයාත්‍රා පටන් ගන්නවා. ඉතින් මගේ යාළුවෙක් මට කතා කළා යමු කියලා. ඇත්තටම මට යන්න විදියක් නැහැ 22 වෙනිදා කොන්ෆරන්ස් මේ අතර සමුළුවක් තියෙනවා. ඇත්තටම අපි මේ සංස්කෘතිය කරු කරන්න ඕන ඇත්තටම. ඒ සංස්කෘතියනීක අපි දැන් ඇත්තට පිටට ගියාම අපෙන් අහන දේ තමයි ඕගොල්ලෝ කැමති ශ්‍රී ලංකාවේ සංස්කෘතියද අපේ රටේ සංස්කෘතිය. මම කියනවා ඒ අපේ රට. ඒ අපේ සංස්කෘතිය. අපි ඒකට කැමති නෑ කියනම නම් අපි සිංහලයෝ නෙවෙයි. අපි බෞද්ධයට මේ භාෂාව කර කරනවා. ඒ එක එක්කෙනා විනාශ කරපු තැන් එක එක ස්වාමීන් වහන්සේ වෙනස් කළා කියන තැන් ඒවා පදනම් කරන අපි ජීවිත වෙනස් කරන්න අපිට ඕනේ නැහැ. අපිට පුළුවන් ත්‍රිපිටකේ පෙරලන්න පුළුවන්. අපි අක්කතෝ දන්නවා. ඒවා අරගෙන යන්න පුළුවන්. අපි කියන්නේ මොගලන් රට මේ සංස්කෘතිය ඔයගොල්ලෝ පිළිගන්න යනවනේ. අපි ඒක ගරු කරනවා. නැත්නම් අපිට ඒ රටේ මිනිස්සුත් ඒ රටේ සංස්කෘතිය පිළිඅරගෙන අනුගමනය කරලා යනවනේ. යම්කිසි සමාජයක් යහපත් දේවල් පිළිඅරගෙන සම්මත කරගෙන යනවා නම් අපිට කරු කරන්න ඕන. මම පිළිගන්නේ ඉතරයි. අසම්මත දේවල් කොස්ම සමාජයක පිළිගන්නේ නැහැ නේ. පවත්වාගෙන යන්නේ නැහැ නේ. දැන් අපි බෞද්ධ සමාජය තුලත් තියෙනවානේ අසම්මත අනවශ්‍ය දේවල් එකතු කරන් ඉන්නවානේ. උදාහරණයකට මම චීනී ආචාර්ය උපාධිකරණලාවේ අපි දුනේෂ්කෘති මහතා දන්න මේක. මම දන්නේ ඔබගේ විශ්වවිද්‍යාලයේ එහෙම ඇති. කෝස් විෂය එකක් අවසන් වුණාම ඒගොල්ලෝ පාටි මේ සාදයක් පවත්වනවා. ඒ ගුරුවරු ළමයින්ට දෙනවා ළමයි ගුරුවරුන්ට දෙනවා. ඉතින් මගේ මුළු අධ්‍යක්ෂකයි මං ඉන්නලා ගිය වෙලාවේ ඒගොල්ලන්ගේ වෙල්කම් ඩ්‍රින්ක් එක තමයි අරක්කු. මට දුන්නා. මම බොන්නේ නැහැ කිව්වා. පස්සේ ඒ ළමයා අපේ සර්ට කිව්වා සර් මෙයා මේ බොන්නේ නැහැ කියනවනේ කියලා. සර් මගේ මුන්දයක් බලලා එළම මුණක් වේ එයා මේ බුද්දිස් කෙනෙක් නේ. එයා බොන්නේ නැහැ කිව්වා. එතකොට මම මේ ආශෙන් අහන්නේ ලංකාවේ හැමෝම බෞද්ධ බොන්නේ නැද්ද? මේ බොර කට්ටියත් ඉන්නවා ඉතින් ඒ බෞද්ධයක් ඉන්නවනේ නේ. නමුත් ඒක උනා කියලා නේද නෙමෙයි. මං ඉතින් දෙකලේ ඒගොල්ලන් සංස්කෘතිය ඒක. ඔව් ඉතින් ඒක අර ඒකට අපි ගරු කරන්න ඕනේ මම අර ගරු කරන්න ඕන. ගරු කරන්න ඕනේ මමත් ඉතිලා ඒලාගේ මම තේකක් තමයි බිව්වේ. නමුත් ඒගොල්ලෝ කැමති වුණේ නැහැ ඒකට. ඒක කැමති වුණේ නැහැ. ඇත්තටම මම ගුඩ තැන්වලදී ෆේල් වෙනවා. සමහර ගර්ල් වල ගියාම කන්න දෙනත් ඒක කරනවා. ඇයි බොන්නේ නැත්තේ? ඇයි බොන්නේ නැත්තේ? හොඳ නෑ නේ. ඒක නමුත් ඉතින් මම හැටියට මට ඒක ඉතින් කැමති වුණේ නැහැ. මම දකින්න විදිහට කියන්නේ දෙපැත්තෙම නමුත් මම වැරදි. මේක බොන්නේ නැති සංස්කෘතිය. ඒ කියන්නේ දෙකටම කරු කරන්න ඕනේ. මං වැරදි. මං දන්නවා ඒක මං වැරදි. ඇත්තටම මේ සංස්කෘතිය මං කරු කරේ නෑනේ. නේ? මම තමයි කියන්නේ. අපි අපේ සංස්කෘතිය හොඳයි කිය අනිත් සංස්කෘතිය හෙලා දකින්න එක මං දකින්නේ නෑ ඒක හරි කියන එක. ඔව්. ඒක තමයි හුඟක් වෙලා දකින්න එක අන්‍ය ආගම් හෙලා දකින්න අතර ගැටීම් ඇති වෙන්නේ ඒ ප්‍රශ්නේ හින්දානේ. නෑ. ඕනේ නෑ. අපි මුස්ලිම් දානගේ Hindu ආගමට ගියා බෙලින්ගට ගියා නම් ඉතර කණ්ඩ වෙනවා. අන්න ඕනේ. ඒක හරි ඒක. අපි යන නොගිලා ඉන්න ඕන. නේ? හෙලා දකින්න එක ප්‍රතික්ෂේප කරන එක හොඳ නෑ කියලා කියන එක. ඒ කියන්නේ අපි එකත් අපි කම්පෙයාර් කරනවානේ. ඔව්. අපි එහෙම වෙන්න හොඳ නෑ.
අපේ ගේකට ගියත් අපේ ගියත් එක තව ගයක් කම්පෙයාර් කරන්න ඕනේ නැහැ. ඔව්. නේ? අපි කෑමක් දුන්නත් තව කෙනෙක් දෙන කෑමක් අපි කම්පෙයාර් කරන්න හොඳ නෑ ඒක. ඔව්. ඒක තමයි අපි මිහිඳු සංස්කෘතිය තුළ මම ඇත්තම දකින්නේ උන්වහන්සේ හරි ලංකාවට එයත් ඉන්දියානු කියලා හිතෙමි ලාංකික හිතා ලංකාව හිතුවන් අර මුලින්ම කිව්වි බල රටේ මේ ලංකාවේ බුද්ධ ධර්ම චිරස්ථායි වෙන නම් ලංකාවේ කෙනෙක් මහාන වෙන්න ඕන. අපේ රටේ ගොඩක් රට අපි අපි බුදුහාමුදුරු ගරු කරනවා නම් උන්වහන්සේගේ දිනේ සම්බන්ධ කිරීම අපි කරන්න ඕන. උන්වහන්සේ අපිට අපේ අඩුපාඩු හදන්න කීප හැටි ඒවට තීරණ ගත්ත ආකාරය, ඒවට කතා කරපු ආකාරය, ඒවට ක්‍රියාත්මක කරපු ආකාරය අපේ ජීවිතවලට අපි කරන්න ඕන. අන්න එහෙම වුණොත් අපි මිහිඳු සංස්කෘතිය මේ පොසොන් පොයට පමණක් නෙවෙයි අපිට හැමදාම පවත්වාගෙන යන්න පුළුවන් කියන එක මම මතක් කර දෙනවා. කොහොම ස්තුතියි සර් අපේ තුනේෂ්වත් ඉන්නවනේ මොන හරි එකතු කරන්න පුළුවන් අවසාන වශයෙන්. දුනේෂ් සර් ඉන්නවද? ඇත්තටම අපි දැන් දිගින් දිගටම කතා කළානේ මහින්දාගමනයේ නව පරිවර්තනයක් ඇති වුණා කියලා. අපේ රට ඒ නිසාම ධර්මද්වීපය කියන නමින් හැඳින්වුණා. ඊළඟට අපි අහලා තියෙනවා මේ යුගයේ තුල සාමාන්‍යයෙන් මේ නව වෙනස ලංකාවේ වර්තමාන තත්ත්වයට පෙර යුගයේ තුල සර්වාභරණයෙන් සැරසිච්ච කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තනියෙන් පැමිණෙන්න හැකියාවක් තිබුණා කියලා සඳහන් වෙනවා. ඊළඟට ලංකාව ගැන විදේශිකයෝ ලියපු පොත්වල සඳහන් වෙනවා ලංකාව මිහිපිට පාරාදීසියක්. ඉතාමත්ම ලස්සන රටක්, සිනහවෙන් පිරිච්ච මිනිස්සු ජීවත් වෙච්ච රටක්. මේ රට තුල ඉතාමත්ම සාමකාමී රටක් ලංකාව තුල තියෙනවා. ඒ වගේම දොරගුළු දාන්න නැතුව මිනිස්සු සොර සතුරු බිය නැතුව නිදහසේ ජීවත් වෙනවා. ලංකාව කියලා කියන්නේ හැම අතින්ම පිරිපුන් ආධ්‍යාත්මික සහ භෞතික දියුණුවෙන් යුක්ත රටක් කියන එක විදේශික බියතුන් විදේශීය ගත්කතුවරුන් ලංකාව ගැන කියලා තියෙනවා. එතකොට මේ වෙනසට හේතු වුණේ පැහැදිලිවම මහින්දාගම. මහින්දාගමනයේ නිසාම ලංකාවේ හිටිය මිනිස්සු ආගම ධර්මයට ගරු කිරීම, සිරිත් විරිත් වලට ගරු කිරීම, ඒ වගේම දෙමව්පියෝ දූදරු සම්බන්ධතාවය, අන්‍යෝන්‍ය සුවදතාවය, ජීවි අජීවි පරිසරයට ආදරය කරන ස්වභාවය මේ සියලු ගති ලක්ෂණ අපේ මිනිස්සු උකහා ගත්තා. ඒ වගේම තමයි ලස්සනට ජීවත් වෙන හැටි, කන බොන හැටි, ඊළඟට අඳින පළඳින හැටි, තමන්ගේ ගෙදර ලස්සනට තියාගන්න හැටි මේ සියල්ල පුරුදුනේ බුදුදහමත් එක්ක. බුදුදහමේ සඳහන් වන සේනාසනවත්, ආගන්තුකවත්, ගමිකවත්, වච්ච කුටිවත් මේ විදිය වතාවත් ගැන කියවෙනවා. ඒකට මේවා පන්සලෙන් ඉගෙනගත්ත ගිහියා ඒ අනුව තමන්ගේ ජීවිතය අරගෙන ගියා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් දරුවෙක් පිළිසිත ගත්ත දවසේ ඉඳන්ම දරුවා මේ ලෝකයට බිහි වෙලා අවසානයේදී අවුරුදු 100ක් විතර ජීවත් වෙලා මරණයට පත් වෙන මොහොත දක්වාම පන්සලත් එක්ක බද්ධ වෙච්ච ජීවිතයක් තමයි ගත කළේ. නම තියාගන්න පවා ගියේ පන්සලට. පන්සලේ හාමුදුරුවෝ හරියට ඝන පිහිටෝලා ඊ타ත්ම අර්ථාන්විත නමක් ඒ ළමයට තිබ්බා. එතකොට මේ తত্ত্বය වර්තමානයේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. අද පන්සල ඈත් වෙලා තියෙනවා. පන්සලේ තියෙන වටිනාකම මිනිස්සු අද තේරුම් අරගෙන නැහැ. සමහර වෙලාවට හාමුදුරු කෙනෙක්ගේ සුළු වැරද්දක් දැක්කහම මුළු ගමම එකතු වෙලා හාමුදුරුවන්ව පන්නන්න උත්සාහ ගන්නවා. හාමුදුරුවන්ව පන්සලෙන් පන්නනවා. අවසානයේදී පන්සලේ ආගමික කටයුතු කර ගැනීමට හාමුදුරු කෙනෙක් නැතුව ලත වෙනවා මිනිස්සු. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි වර්තමානයේ උදා වෙලා තියෙන්නේ. ඊළඟට අද දැන් අර මම කිව්වා නමක් තියාගන්න බව පන්සල ආශ්‍රය කරගත්ත කියලා. අද
ළමයිට තියෙන නම් ටික දිහා බැලුවාම අපිට පේනවා කොච්චර වෙනස් වීම වලට ලක් වෙලාද කියලා. උදාහරණයක් විදියට ගත්තාම සමහර ළමයින්ට නම් තියලා තියෙනවා අසේල. එතකොට අසේල කියන්නේ සේල නැති, වස්ත්‍ර නැති. එතකොට මොකද්ද මේකේ අර්ථය? අජේන්ද්‍ර. අජේන්ද්‍ර කියන්නේ අජ කියන්නේ එළුවට, ඉන්ද්‍ර කියන්නේ රජාට. මේ වගේ මේ මහා මේ වෙනස් වීම වලට ඒ කියන්නේ මිනිස්සු පන්සලෙන් වෙනස් වීම නිසා, පන්සලෙන් ඈත් වීම නිසා ඒ මිනිස්සු තුල තිබිච්ච හරපද්ධතීන් සියල්ල අද වියකී යමින් පවතිනවා කිව්වොත් නිවැරදි. ඒ නිසා මම කියන්නේ මේ මහින්දාගමනයත් එක්කම මේ මහින්දාගමනයෙන් ලැබිච්ච දායාදයන් පිළිබඳව අපි හිතලා කල්පනා කරලා වැඩිහිටියන් වශයෙන්, දෙමව්පියෝ වශයෙන්, ගුරුවරු වශයෙන් මේවා තියෙන වටිනාකම් හරපද්ධතීන් නැවත මේ සමාජයේ තුල ඇති කරන්න, රෝපණය කරන්න අපි උත්සාහ ගන්නට ඕන. එදා අපේ රට, අපේ සමාජයේ ඇතුලේ ජාතක පොතෙන්, බුත්සරණෙන්, අමාවතුරෙන්, සද්ධර්ම රත්නාවලිය. අද අපේ සමාජයේ දරුවෝ මේවා දන්නේ නැහැ. මේවා අන්තර්ගතයේ දන්නේ නැහැ. ඒ නිසා අපිට හැකියාව තියෙනවා නම් මේ යටගිය සාර ධර්ම මේ වටිනාකම් නැවත සමාජයේ තුල ඇති කරලා අපිට මේ සමාජයේ වෙනස් වීමකට ලක් කරන්න පුළුවන් නම් පුද්ගලයා තුල භෞතික දියුණුව විතරක් නෙමේ ආධ්‍යාත්මික දියුණුවත් ඇති කරලා ਸਰව සම්පූර්ණ මිනිස්සු අපිට බිහි කරන්න හැකියාවක් තියෙනවා නම් අපිට මේ මහින්දාගමනයේ ප්‍රතිඵල අපි උදා කරගත්තා වෙනවා. ඒ නිසා අපි මේ විදිය කතා කරන මේ වගේ සාකච්ඡා තුලින් අපි බලාපොරොත්තු විය යුත්තේ මේ රට නැවත ධර්මද්වීපයක් බවට පත් කරගන්න. බොහොම ස්තුතියි සර්. අපි ඉතින් අද මේ සාකච්ඡාව මෙතනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරේ අද මහින්දාගමනය හා සම්බන්ධව ඒ ආශ්‍රිත දේශපාලනික කාරණා, සංස්කෘතිමය දියුණුව අපිට කොහොමද බලපෑවේ සහ අවසාන වශයෙන් අපි සමාජයට යම් පණිවිඩයක් දුන්නා අපි මේ ඉන්න තැනින් ඉස්සරහට එන්නේ කොහොමද කියන එක. ඉතින් මම මේ අවස්ථාවේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ මහාචාර්යවරුන් දෙපළට, නිමල් වසන්ත මෙන්ඩිස් මහාචාර්යතුමා සහ දුනේෂ් ගුණතිලක මහාචාර්යතුමන්ට උන්ගේ වටිනා කාලය වැය කරලා මාත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණාට. ඉතින් ආයෙත් දවසක අපි අවස්ථාවන් හම්බෙන විදිහට මෙහෙම සාකච්ඡාන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත් ස්තුතියි කියලා මං කියනවා.